මගේ රටේ මිනිස්සු යුද්ධ කරේ, මගේ රටේ මිනිස්සු ඇඬුවේ, මගේ රටේ මිනිස්සුන්ගේ ලේ හැලුනේ, කඳුළු හැලුනේ. මම දන්නේ නැහැ මේ මිනිස්සු බලය සම්බන්ධයෙන් මෙච්චර මනුෂ්‍යත්වය අමතක කරන්නේ කොහොමද? දරුවන්ව අමතක කරන්නේ කොහොමද? ගැහණුන්ව ශිෂ්ටාචාරයක් අමතක කරන්නේ කොහොමද කියලා. කියන්නේ මේ වෙලාවේ ට්‍රම්ප් ඉන්න මානසිකත්වය මේ වෙලාවේ අනිකුත් අය මේ යුද්ධයට මැදිහත් වෙලා සහ යුද්ධයට එකඟ අය ඉන්න මානසිකත්වය මට ඇත්තටම හිතා ගන්න. හරිම කනගාටුයි. ළමා මනෝ සංවර්ධනයේදී පොඩි කාලේ ට්‍රම්ප්ට සෙල්ලම්බඩ හම්බෙලා නැද්ද? ගොඩක් වෝ ෆිල්ම්ස් වල යුද්ධේ නැවත උත්කර්ෂයට නංවන නොදැනුවත්වම සිනමා කරුවා. ඒකෙන් ගැලවුණේ කොහොමද කියලා. ඔයාලා දෙපොතකවත් වෙන්නේ නැහැ. මම යුද්ධේ පෙන්නන්නේ නැහැ මම. ඒගොල්ලෝ කැමති මම නිවේදිකාවක් විදියට බාර ගන්න. තන්ත්‍ර මම නෙමෙයි වෙන කෙනෙක් හැදුවා නම් ඒක ගැන මිට වඩා කතා වෙලා. කාන්තාවක් වැඩ කරනකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ බාර ගන්න කැමති කාන්තාවගේ නිශ්චිත වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලෝ කරන්න ඕනේ වැඩ ප්‍රමාණයක්. එතනින් සීමාව පැනලා આવතින් එච්චරම කැමති නෑ ඒකට. දැන් තියෙන චිත්‍රපටි සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. යාළුවා තමයි කරලා තියෙන යාළුවා. සමහර චිත්‍රපටි වල උත්කර්ෂයට නංවන දේවල් මං හිතන්නේ සමාජගත නොකළ යුතු දේවල්. මමත් එතන ඉන්නවා. ඔව්. කෝ කැරක්ටර් ඩෙවලොප්මන්ට්. කෝ ඒ කැරක්ටර් එකේ අඩුමතරින් ගති ලක්ෂණ ටික සෞන්දර්යය. ෆිල්ම් එක දුවන එක හොඳයි. නමුත් ආපහු චිත්‍රපටයේ සම්බන්ධයෙන් හැදුනේ ඩයලොග් එක රිච් වෙන්න ඕනේ නේ. අපි කොහෙටද අරගෙන යන්නේ මේක? සාකච්ඡාවට බයයි අනිත් එක. ඒ කියන්නේ ඒක ගැන කවුරු හරි වැරද්දක් කිව්වොත් දායක සභාව ඇවිල්ලා කෙලින්ම අර ක්‍රිටිසයිස් කරපු කෙනා මේ ඔයාගේ හීනමානය මොනවා හරි කියලා දැන් මම ඒකට බය නෙමෙයි මම නොලියන්නේ මම සපෝට් එකට නොලියේ ඉන්නේ. සමහරක් අය කියලා තියෙනවා මේ නදී චිත්‍රපට කරන්න ඕනේ නෑ වගේ එහෙමත් යෝජනා තිබිලා තියෙනවා. සමාන දිනක හින්දා මම විදේශ චිත්‍රපට වල නියෝජනය කරපු හින්දා තමයි මට චිත්‍රපටේ පෙන්වන්න පුළුවන් වෙනවා නම් පෙන්වන්න පුළුවන් ලංකාවේ. අපි එකට උද්ඝෝෂණය කරලා තියෙනවා, එකට පුරට සංවිධානය කරලා තියෙනවා. ඒ අය මං හිතන්නේ ආපහු ඒ කියන්නේ අර අතෙන්ට ගිහිල්ලා බැලුවොත් හොඳයි. බලාපොරොත්තු වෙච්ච වෙනස කියලා. අපි දැන් ඒක කරමින් ඉන්නවාද කියලා මං හිතන්නේ ඒගොල්ලෝගෙන්ම අහගන්න ඕනේ. එහෙම යෝජනා කරනවා. ඔයා කලින් හිටපු තැනට ගිහිල්ලා පොඩ්ඩක් ආපහු හැරිලා බලන්න ඔය තියෙන මොකක් හරි മന്ത്രി ධූරයක් හරි ඇමති ධූරයක් හරි ඒ ටික අයින් කරලා කතා කරේ මොකක්ද දැන් කරමින් ඉන්නේ මොකක්ද කියලා මං හිතන්නේ අපේ යාළුවෝ සෙට් එකම ආපහු හැරිලා බැලුවොත් හොඳයි. පාර්ලිමේන්තුවෙන් එළියට බහලා ආයේ බලය නැති වුණාම එන්න වෙන්නේ වට ආයෙ මෙතෙන්ට. මේ අපි ඉන්න තැනට. දැන් බයි ප්‍රජාවවත් මං හිතන්නේ කියන නාමකරණය කරපු. ඒගොල්ලොවත් හැරිලා අපිට කියපු නැති දේවල් දැන් අපි ලිව්වොතින් මේගොල්ලෝ කියන්න ඉඩ තියෙනවා. ජීවිතය ගලාගෙන යන ගඟකට උපමා කරනවා. ඒ උපමා කරන්නේ ඒකට හේතුව තමයි ඒකේ තියෙන පැවැත්මේ විවිධත්වය හින්දා. ගඟක් ගලාගෙන යන්නේ ඒකතානමය සුමට බවකින් නෙවෙයි. අපේ ජීවිතත් ඒ වගේ තමයි. ගඟකට ඉවුරු තියනවා වගේ අපිට අපේ ජීවිතවල බලාපොරොත්තු අරමුණු සහ අපේක්ෂාවන් තියෙනවා. ඒ වගේම අදිෂ්ඨාන තියෙනවා. ඒවා තමයි අපිට ඕනේ තැනට යන්න, එහෙම නැත්නම් අපිට දැනෙන තැනට යන්න අපිට උපයෝගී වෙන්නේ. අරමුණක් කියන්නෙම ජීවිත පැවැත්මේ ප්‍රබෝධය. ඉතින් අද ප්‍රබෝධයේ සතුට භුක්ති විඳින්මින් සිටින සිනමාවට අලුතින් එකතු වෙච්ච අධ්‍යක්ෂකවරියකට තමයි අපි ආරාධනා කරේ. ඒ තරුණ අධ්‍යක්ෂකවරියක්. ඉතින් සිනමාවට ඇය අලුත් තුනත් ඇය මේ ශාස්ත්‍රය ඇතුලේ මාධ්‍ය ශාස්ත්‍රය ඇතුලේ අවුරුදු 20ක් වගේ කාලයක් ඊටත් වඩා වැඩි වුණොත් මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද පාසල් යන කාලේ ඉඳලම ඇය මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වුණා. ඉතින් ඇය ජනමාධ්‍ය වේදිනියක්, රූපවාහිනිය, ගුවන් විදුලිය, නවකතා ශාස්ත්‍රය ඇතුළු මේ සියලුම මාධ්‍ය ශාස්ත්‍රය ඇතුලේ ඇයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ගොඩනගාගෙන තියෙන කෙනෙක්. ඔබ නම කිව්වහම දන්නවා. නමුත් මම මේ විදිහට ඇයගේ නම ඉස්සෙල්ලා කියනවා. ඊට පස්සේ බලන්න ඔයගොල්ලෝ දන්නවද කියලා බලන්න. නිලූෂා නදී කුමාරි සේනාරත්න පණංවල. දන්නවද? එහෙම කිව්වට දන්නේ නැහැ මං හිතන්නේ. මොකද මම මුල් කෑල්ල අතෑරියා. ඒ උවමනාවෙම. ඇත්තටම ඇය තමයි වාසල මුදලි ආරච්චිලාගේ නිලූෂා නදී කුමාරි සේනාරත්න පණංවල. එහෙම නැත්නම් අපි හැමෝම ආදරය කරන, අපි හැමෝම දන්න ප්‍රවීණ ලේඛිකාවක්, සාහිත්‍යවේදිනියක් වූ නදී වාසල මුදලි ආරච්චි. ඉතින් හරිනේ නම කිව්වා. හරි. අයිබෝවන් බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් සතුටෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. අපි උඩ කාලෙකින් හම් වෙන්නේ. අපි සාමාන්‍යයෙන්
පොදු සටන් වලදී අන්න ඒකයි. පාරට බහින්න කලින් අපි සාකච්ඡා සම්මන්ත්‍රණ තියලා ඉතින් පාරට බහැලා සටන් කරානේ. එද්දි ඇත්තටම මට මතක් වුණේ ඉස්සෙල්ලාම ඒක. ඔව් ඉතින් ඒ වගේදී සටන් බිම්වල සටන් කරපු අපි මේ නැවත හම්බෙලා තියෙනවා. ඉතින් අපිට තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න. මං කැමති මේ වෙලාවේ ඔබ සිනමා අධ්‍යක්ෂකවරියක් හැටියට තමයි මං අද ඔයාව සාකච්ඡාව අපි දෙන්න අතර ගොනු කරගෙන තියෙන්නේ. මං කැමති ඉස්සෙල්ලා හැබැයි මෙහෙම අහන්න. මේ මොහොතේ අපිට දැනෙන දෙයක් තියෙනවා හරිම මිල අධික සාමය. මං කැමති මේ වෙලාවේ නදී මොකද අපිට සිනමාව ගැන සිනමාවටත් මේක අදාළයි. අපි ජීවත් වෙන මේ මොහොතටත් අදාළ නිසා මං කැමති මේ මොහොතේ මේ සාමය කියලා කියන කාරණේ ගැන කතා කරන්න. ස්තුතියි මනෝ. ඒකෙන් පටන් ගත්තට මොකද මේ මගේ චිත්‍රපටයත් ඇත්තටම සාමය පිළිබඳව චිත්‍රපටයක්. හුඟ දෙනෙක් මගෙන් ඇහුවා අයි outdated කියලා සමහරක් අය කිව්ව එකට. outdated topic එකක් නැත්නම් theme එකක් තෝරගත්තේ අය කියලා. මම කිව්වා මට මගේ ජීවිත කාලය තුල මම දැකලා තියෙන යුද්ධය ලංකාවේ මට ඒක මගහැරලා contemporary art එකට එන්න බෑ. සමකාලීන කලාවට යුද්ධය මගහැරලා අතීතය මගහැරලා මට එන්න බෑ. මොකද අපි ඉගෙන ගන්නවා ආර්ට් වලදී මනුෂ්‍යයා නිර්මාණය වෙන්නේ ඒ කියන්නේ එහෙම නැත්නම් මානුෂිකත්වය මනුෂ්‍යයා තුළ හටගන්නේ ආගේ අතීතයෙන් පැමිණෙන දෙයක් කියලා. ඒ කියන්නේ අතීතය ගැන දන්න තරමට අතීතයත් එක්ක ගනුදෙනු කරන තරමට යාගේ මානුෂිකත්වය මම කියන්නේ මනුෂ්‍යත්වය ගොඩ නැගෙනවා කියලා. එතකොට මම කොහොමද මගේ අතීතයක් අමතක කරලා ඉන්නේ? මගේ රටේ මිනිස්සු යුද්ධ කරේ. මගේ රටේ මිනිස්සු ඇඬුවේ. මගේ රටේ මිනිස්සුන්ගේ ලේ හැලුනේ, කඳුළු හැලුනේ. ඒකට මට ඒක අමතක කරලා contemporary art එකක් තියෙනවා නම් මේ කාලේ ජනප්‍රිය සමකාලීන ඇත්තටම ලෝකේ සමකාලීන මාතෘකාවක් තියෙනවනේ ජනප්‍රිය. මේ ඉකොනොමි එකත් එක්ක කොහොමද මිනිස්සු ගැටෙන්නේ කියන එක මට ඒකට යන්න බෑ මනෝ. අරක මගේ ඇරලා. මගේ පළවෙනි චිත්‍රපටයේ විය යුත්තේ ඒක. කොහොමද මම කරන්නේ? ඔව් ඉතින් මට ඒක ඒ ගානට මගේ අරලා එන්න බැරි මාතෘකාවක් වුණා. අදටත් හරිම කනගාටුයි. ඇත්තටම මේ ලෝකේ මේ මොහොතේ සිද්ධ වෙමින් තිබෙන දේ. මම දන්නේ ඇයි මිනිස්සු බලය සම්බන්ධයෙන් මාතෘකාවට එද්දී එහෙම නැත්නම් අදහස් කොට නැගෙද්දී නැත්නම් ඒ ටොපික් එකට එද්දී මෙච්චර මනුෂ්‍යත්වය අමතක කරන්නේ කොහොමද? දරුවන්ව අමතක කරන්නේ කොහොමද? ගැහණුන්ව එහෙම නැත්නම් ශිෂ්ටාචාරයක් අමතක කරන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ මනෝ. ඒ කියන්නේ ඒ මානසිකත්වයවත් මට හිතා ගන්න අමාරුයි. කියන්නේ මේ වෙලාවේ ට්‍රම්ප් ඉන්න මානසිකත්වය මේ වෙලාවේ ඒකට නේද අනිකුත් අය මේ යුද්ධෙට මැදිහත් වෙලා සහ යුද්ධයට එකඟ අය ඉන්න මානසිකත්වය මට ඇත්තටම හිතා ගන්න. හරිම කනගාටුයි ඇත්තටම. මොකද මම කියන්නේ අපිට තෙල් මිල වැඩි වෙනවා, මේ ජීවත් වෙන්න බැරි වෙනවා. එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. ඒවා අවශේෂ කාරණා. කියන්නේ අපිට මනුෂ්‍යත්වය කියලා කියන කාරණේ. මනුෂ්‍යත්වය බේරගන්නේ කොහොමද අපි නේ? මොකක්ද මේ අපි බේරගන්න උත්සාහ කරන්නේ? සාමය කියලා කියන එක මිල වැඩි කියලා කියන්නේ ඒ හින්දා තමයි. අනිවාර්යෙන්. ඒක හරි මිලාදික හැඟීමක් අනිත් එක. ඒක හරි මිලාදික හැඟීමක්. මම හිතන්නේ මිනිස්සෙකුට තමන් තුල සාමය පවා මනෝ. ඔව් ඒක තමයි මං හිතන්නේ ඊටාම වැදගත්ම කාරණේ. ඒ සාමය තියෙනවා නම් අපි හුඟක් වෙලාට මේ ගැටීම් කියලා කියන එක නිර්මාණය වෙන්නේ නැහැ නේද? අනිවාර්යෙන්. මම හිතන්නේ මම නිකන් විහිළුවටත් කිව්වේ මේ කියන්නේ මේක මම මේ ප්‍රසිද්ධියේ මේ ට්‍රම්ප් ගැන කියන කතාවක් නෙමෙයි. පොඩි කාලේ සෙල්ලම් බඩු හම්බෙලා නැහැ වගේ එකක් නෑ සිරියස්ලි මනෝ. වගේ එකක් තමයි මම නිකමට කියනකොට හරිම සරල මතු පිටින් මම මේ කියනකොට මට කියන්නේ ළමා මනෝ සංවර්ධනයේදී මේ පොඩි කාලේ ට්‍රම්ප්ට සෙල්ලම් බඩු හම්බෙලා නැද්ද කොහෙද කියලා තමයි මම කියන්නේ. කියන්නේ එච්චරට හරිම අවුල් එයා ගන්න තීරණ සහ මම කියන්නේ අනිත් පැත්තෙනුත් යුද්ධ ප්‍රකාශ කරනකොට ඊරානයේ පැත්තෙන් හැම පැත්තකින්ම ඒකෙදී මැදිහත් වෙන අනිත් අනිකුත් පාර්ශව ඒ වගේදී ගන්න තීරණ වලිනුත් අවසානයේ තැලෙන්නේ මේ පෘථුවිය තුල ඉන්න මනුෂ්‍යයා සහ සියලු සත්වයෝ. අනිත් එක මනෝ යුද්ධෙට කිසිම සම්බන්ධයක් නැති පුංචි දරුවෝ අම්මල තාත්තල වැඩිහිටි කිසිම මේ සිතිවිල්ලකින්වත් යුද්ධෙට සම්බන්ධ නැති අය. මොකක්ද මේකේ තේරුම? ඒක හරි. ඔයාගේ චිත්‍රපටිය පැන්ට්‍රම්. ඒක ඇතුලේ ඔයා කතා කරන්නේ සාමය සහ අර ඔයාගෙන් කට්ටිය ඇහුවනම් ඇයි ඔයා මේ යල්පැන ගිය එකක් හරි මේ දැන් අවුරුදු 30ක් හරි 35ක් හරි තිබිච්ච මේ යුද්ධයක් ඉවර කරලා දැන් අපි සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන මිනිස්සු හැටියට ඇයි ඔයා මේ මාතෘකාව තෝරගත්තේ කියලා ඇහුවනම්
ඒ අපි පශ්චාත් යුද සමයෙන් පසු අපි ඇත්තටම ලෝකෙ අපි දකිනවා චිත්‍රපටි කතා කරනවා තාමත් කතා කරනවා. ඉතින් මේ පශ්චාත් යුද සමය බේස් කරගන්න ඔයාට හේතු වෙච්ච කාරණා මොනවද කියන එක මට හිතාගන්න පුළුවන්. හැබැයි අපි පුදුවේ අනිත් අයට කියන්න ඕන නිසා අපි ඒ ගැන කතා කරොත්. මනෝ ස්තුතියි මේ වගේ ප්‍රශ්න වලට. අපි කලින් කතා කරපු මාතෘකාව මම හිතන්නේ අපිටත් අදාළයි. අපි නැවත වතාවක් මේ අර්බුදයට යනවද නැත්නම් ඒ අර්බුදේ විසඳ ගනිමින් යනවද කියන එක. දැන් මගේ පැත්තෙන් මට මනෝ එක මම හිතන්නේ මම මේ ගානට කතා කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සහ ඔයාගේ වැඩසටහන බලන අය වෙනම ප්‍රේක්ෂක පිරිසක් මම හිතන්නේ. භාෂාවට ඇතුළු වුණාට පස්සේ මොකක් හරි අදහසක් භාෂාව විසින් හඳුනාගත්තට පස්සේ කියන්නේ යුද්ධය කියන එක ඇතුළු වුණාට පස්සේ ඒක මකන්න බෑ. ඒක අන්ලර්න් කරන්න ඕනේ. ඒක process එකක් මනෝ. ඒක ඔයාට මෙහෙම මග ඇරලා යන්න පුළුවන් එකක් නෙමෙයි. වගේ භාෂාව තුල තියෙනවා. ඒ කියන්නේ ඔයා සාමය ගැන කතා කරනකොටත් ඒකේ ප්‍රතිපාර්ශවය යුද්ධය. ඒතර ඔයා මේ මොහොතේ සාමය ගැන කතා කරනවා නම් ඔයා යුද්ධය යටිපෙළේ තියාගෙන තමයි කතා කරන්නේ මම. ඔයාගේ භාෂාවෙන් මට අයින් කරන්න බෑ. ඒක උරුමයක් වෙලා ඉවරයි භාෂාව තුල. ඔය අපේ ඇඟ ඇතුළට ශරීරයට කාවැදිච්ච දෙයක් බවට පත් වෙනවා. ඔව් ඒ කියන්නේ මේ භාෂාව ගැන කිව්වොත් භාෂාව තුලට ඇතුළු වුණාට පස්සේ අපිට ඒක අපි මැරෙනකොට තමයි ඒක ඉවර වෙන්නේ. කියන්නේ මිනිස්සෙක් තුල මම කියන්නේ. හැඟීමකටත් වඩා භාෂාවට. මොකද ඔයා සාමය ගැන කතා කරද්දී තපොසරයක් යුද්ධය පිටිපස්සේ තියාගෙන තමයි කතා කරන්නේ. ඒතර අපි මේ අන්ලර්නින් process එකේද අපි ඉන්නේ කියන ප්‍රශ්නේ මට මුලින්ම තිබුණා මනෝ. ඒ කියන්නේ යුද්ධය අන්ලර්න් කරන්න ඕනේ අපි. ඒක process එකක්. අපි කියනවා හමුදා නිලධාරීන් නැවත සමාජානුයෝජනය කරද්දී ඒගොල්ලෝ හරියට වුණාද? ඒගොල්ලෝ හරියට කරාද? එතකොට හමුදා නිලධාරීන් විතරද? අනිත් පාර්ශවයක් තියෙනවානේ. අනිත් පාර්ශවයක් සමාජානුයෝජනය කරද්දී ඒක අන්ලර්න් කරාද? ඒ process එක හරහා ගියාද? මම හිතන්නේ ඒකට ඉඩක් තියලා නැහැ කියලා මේ දේශපාලනය. නෑ. මාධ්‍ය නෑ. කිසිම කෙනෙක් කතා කරේ නෑ. අධ්‍යාපනය නෑ. අන්ලර්නින් process එකක් දන්නේ නැහැ. ඒක වැඩකුත් නැහැ. ඒක යුද්ධ ඉවරයි හරි වගේ එකක ඉන්නේ. නමුත් අපි හැමදාම භාෂාව එක ගනුදෙනු කරන සිතුවිලි එක ගනුදෙනු කරන මිනිස්සෙ ඉන්නේ. අපිට අපේ අතීතයේ අපේ පුතුන් මිත්තන් අපේ පවුල හරි එහෙම මතකයක් තියෙනවා නම් ඒ වගේම යුද්ධයක් මතකයි. ඒ වරින්ම. ඕ මැරෙනකන් ඒකනේ ඒක තමයි. එතකොට මේක යටපත් කරගෙන ඉන්න රබර් බෝලයක් වගේ නැතුව මේක අයින් කරන්න අන්ලර්න් කරන්න ඕනේ කියලායි මගේ යෝජනාව. එතකොට පශ්චාත් යුද්ධ වාතාවරණය කියන්නේ අන්ලර්නින් process එක යන්න ඕනේ කාලයක්. ඒක ගියේ නැති වුනහම වෙන ට්‍රෝමා එක තමයි මට චිත්‍රපටයේ මම පෙන්වන්න උත්සාහ කරේ. රයිට්. අපි ඒකේ ඇතුළේ ගැන පසුව කතා කරමු. මම ඒක මෙහෙම අහන්නම්. සිනමා අධ්‍යක්ෂකවරියක් කියලා කියන කෙනා සාහිත්‍ය වේදිනියක් කියලා කියන කෙනා මාධ්‍යවේදී යෙකුට මාධ්‍යවේදිනියක් ඔය සියලු ශාස්ත්‍රවල හිටියා. විෂයානුබද්ධ වීම දැනුම කියලා කියන එක කොයිතරම්ද කෙනෙකුට ස්තුති මොනවා නැවත කියන හැම ප්‍රශ්නයකටම ස්තුති කරනවානේ. ස්තුති අතරම හුවට. මොකද මේ මාව නිර්මාණය කරන්නේ මගේ දැනුම. මම විශ්වාස කරනවා ඒක. මොකද ඒක මෙහෙම කියනනම් සරලවම නිර්මාණකාරයෙකුට දැනුම ඕනේද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. මම කියන්නේ නිර්මාණශීලීත්වය තුළ නිදහස ලබා දෙන වගේ දැනුම. අනිවාර්යයෙන්ම. ඔව් සහ තව කලාපයක් විවෘත කරලා දෙනවා. ඒ කියන්නේ දැන් හිතමු මම අන්ලර්නින් කියන එක මම දන්නේ නැහැ. එතකොට මම අන්ලර්නින් ගැන කොහොමද නිර්මාණයක් කරන්නේ? දන්නේ නැතුව. ඒ දැනුම මම නිර්මාණයට පාවිච්චි කරනවා. දැනුම කියන එක තමයි නිර්මාණකාරයෙක් ගොඩනගන එක සාධකයක්. මම කියන්නේ එක සාධකයක්. විශාල සාධකයක්. සහ මනෝ මල්ටි ඩිසිප්ලින් කියන එක මේ මොහොතේ කලාකාරයෙකුට අත්‍යවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. මල්ටි ඩිසිප්ලින් කියලා කියන්නේ ඇතරේක ලෝකයන් සාකච්ඡාවක්. විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව තමන් තුළ තියෙන දැනුම සහ කලපුරුද්ද පළපුරුද්ද කියන එක දැන් මේ දවස්වල හරි ප්‍රසිද්ධයිනේ ඔය වචන තුන. කලපුරුද්ද පළපුරුද්ද වගේ දේවල්. එතකොට ඒ තියෙන්නේ දැනුම. දැනුම කියන්නේ පොත විතරක් නෙමෙයි. ජීවිත අත්දැකීම් දැනුමක්. දැන් අපි දෙන කතා කරේ ඇයි අලුත් ප්‍රසන්ටර් කෙනෙකුට ඔයා ප්‍රශ්න අහනවා වගේ අහන්න බැරි. මම අක්කිට කිව්වේ ඔයාගේ ජීවිතය ඔයා එකතු කරගනිපු පළපුරුද්දක් තියෙනවා. ඔයා එකතු කරගනිපු දැනුමක් තියෙනවා. ඔයා මිනිස්සු ගැන එකතු කරගනිපු අදහස් මාලාවක් තියෙනවා. ඒව තමයි ඔයා අහන්නේ. දැන් ওই ප්‍රශ්න ටික මගෙන් අහන්න බෑ මම දන්නේ නැත්තම්.
ඒක දැනුමක්. ඒක දැනුමක්. අපිට දැනුම කියන්නේ පොතේ තියෙන දැනුම විතරක් නෙමෙයි. ඉතින් මල්ටි ඩිසිප්ලින් වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ආටිස්ට් කෙනෙකුට ඉතා විශාල පරාසයක් ගොඩනගන. අනිත් එක මම දැන් ඔය ඉස්සරහ දිහායි සමහරක් වෙලාවට මේ ප්‍රශ්නේදී මම උත්තරයක් විදිහට කියනවා මට කේරළේ ජය ගන්න පුළුවන් උනේ. මට මගේ දෙවෙනි මාතෘ භූමිය වගේ කේරළේ. දෙවෙනි මව්බිම වගේ දෙවෙනි ගෙදර වගේ. පුළුවන් උනේ. මට යම් කිසි සුළු හරි දැනුමක් තියෙනවා නම් මම ඒකෙන් තමයි අතරම ජයගත්තේ කේරළේ. එලෙසි නැහැ. මම කියන්නේ එහෙම නැතුව ගියා නම් මට අපහු එන්න වෙනවා. මේ මනුෂ්‍ය ගනුදෙනු කේරළේ කියන්නේ එහෙම මිනිස්සු අපි වගේ හරිම සමානයි. එතකොට මට ඒ ඩයලොග් එක ගෙනියන්න හරිම ලේසි වුණා. ඔයා දන්නවා මම කියන්නේ මම. ඔව් මට තේරෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම දැනුම් පද්ධතියක් කියලා කියන එකත් එක්ක අපිට ඕන තැනක හිටගත්තාම මේ ගනුදෙනුව කරන්න හරිම ලේසියි. ඔව් මොකද විශ්වීය දැනුම විශ්වීයයි. දැනුම විශ්වීයයි සහ අපි ඒක අපි ගන්න ඕනේ. අපි ඒක අපිට පුළුවන් ඒක ගන්න. දැන් දැනුම ඕන විදිහට එකතු කරගන්න පුළුවන්. අපිට ඒ අවස්ථා ඔක්කොම තියෙනවා නේද? අනිවාර්යයෙන්. ඉතින් ඒ හින්දා සිනමාව ගැන වෙන්න පුළුවන්, ඕන දේශපාලනය ගැන වෙන්න පුළුවන්, ආර්ථිකය ගැන වෙන්න පුළුවන්, සමහර ඉතිහාසයක් ගැන වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් ගැන දැනුම අපිට දැන් අපි දන්නේ නැහැ කියන්න බෑ. ඒකට හේතුව අපිට නොමිලේ දීලා තියෙනවා දැනුම. අපි විකිපීඩියා හැකට ගියාම අපිට ඕන විෂයක් සම්බන්ධයෙන් අපිට ඒ දැනුම ළඟා කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක ඊටාම අවශ්‍යයි. තමන්ට ජීවත් වෙන්න හුස්ම ගන්න. ඒ කියන්නේ මනෝ මෙහෙමයි. කවුරු හරි මගෙන් අහුවත් නදික චිත්‍රපටය එහෙම කොහොමද මෙහෙම ලෝකේ යන්නේ කොහොමද මෙහෙම සාර්ථක වුනේ කියලා කියන්නේ යා ඉගෙනගෙනත් නැහැ ෂෝට් ෆිල්ම් එකක් කරලත් නැහැ මුකුත් නැතුව කිය. මම කියන්නේ මට මගේ බෑක්බෝන් එක දැනුම. ඒ වගේම තමයි නදී විවිධ මාධ්‍ය ශාස්ත්‍රවල ඉන්නවනේ. ඒ කියන්නේ ඔයාට දැනුම ගන්න තියෙන හැම තැනකම ඔයා හිටියා. ඒ කියන්නේ ගුවන් විදුලියේ හිටියා, රූපවාහිනියේ හිටියා. ඊට පස්සේ ඔයා නවකතා ශාස්ත්‍රයේ හිටියා. ඔයා දේශපාලනය කරා. දේශපාලනය කරා කියලා කියන්නේ මේ පාට පොලිටික්ස් නෙවෙයි. නමුත් ඔයා දේශපාලනය පිළිබඳ උනන්දුව උමනාව සහ ඒකට මැදිහත් වෙලා හිටියා. මේ කියන්නේ මේ හැම දේ ඇතුළෙම ඒ දැනුම තමයි අවසානයේ එකතු කරගන්නේ. පොත්පත් වලින්ද ලියලා ඒවා ඔක්කොම නිකම් පොතක් ලියන්න බෑනේ. පොතකට අවශ්‍ය කරන කරුණු කාරණා ගොඩක් තියෙනවා. අපි නවකතාවක් ලිව්වත් අපි නේද මොන දේ ලිව්වත් එහෙමයි. ඉතින් එතකොට ඒ දැනුම් පද්ධතියක් එක තමයි අපි අපේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්නේ. ඉතින් අර ගඟක් ඉවුරු වගේ තමයි අපිව හසුරුවගෙන යන්න පුළුවන්කම හම්බ වෙන්නේ අපි ලබා ගන්න දැනුමෙන් සහ අවබෝධයෙන්. ඉතින් ඒවා එක තමයි නදී ඒ ගමන ඇවිත් තියෙන්නේ. අපි සිනමා නිර්මාණයට එමු. මොකද මේ මොහොතේ මම හිතනවා ඔයාගේ චිත්‍රපටය ලෝකේ රටවල් ගණනාවක තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවා. මම මෙතනින් අහන්නම් කේරළය ගැන කිව්ව නිසා. කේරළය කියලා කියන එක ඇතුලේ ඔයාට හිට ගන්න පුළුවන් උනේ. ඒගොල්ලොත් එක්ක ඩිස්කෝස් එකක් හදා ගන්න පුළුවන් උනේ. මං හිතනවා ඒ දැනුම් පද්ධතියත් එක්ක. මට හිතෙනවා ඔය කියනකොට ලංකාවට වඩා එතන තිබුණ දැනුම් පද්ධතිය වෙනස්ද වගේ ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා. සිනමාව සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ විචාර කලාව සම්බන්ධයෙන් ඒ දැනුම වෙනස්ද මීට වඩා? I thank you කියන්න ප්‍රශ්නෙට. ස්තුතියි අනෝ. මොකද මෙහෙමයි සිනමාකාරයෙකුට සිනමා කෘතිය කතා කරනවා තමයි. නමුත් ඒගොල්ලෝ එක ටෙස්ට් එකක් කරා. මට ප්‍රශ්න 16ක් විතර දුන්නා උත්තර දෙන්න කියලා. එතකොට ඒක දුන්නේ මට ලිඛිතව. ලිඛිතව දුන්නාම මට උන කෙනෙකුගෙන් අහලා උත්තර දෙන්න පුළුවන්. ඊළඟ දවසේ ගියාම නදී ඉන්ටර්විව් එකක් කරමුද? ලයිව්. එතකොට ඔයාගේ අදහස ඔයා තුල තියෙන්නේ මන් තුල තියෙන්න ඕනේ. අහන ප්‍රශ්නෙට මම තුල උත්තර දෙන්න පුළුවන්. නමුත් ඔයා තුල තියෙනවද කියන එක තමයි ටෙස්ටිං එක. සීරියස්ලි මම කියන්නේ මම හිතනවා අවංකව මේක ටෙස්ට් එකක් කියලා. ඒගොල්ලෝ ටෙස්ට් එකක් නොවෙන්න පුළුවන්. මම ඒක ඇත්තටම සීරියස්ලි එහෙම නොවෙන්න පුළුවන්. මට හිතුන දෙයක් මම කියන්නේ. ඔව් එතකොට පීකේ සුරේන්ද්‍රන් තමයි මට හම්බ වෙච්ච එහෙ විචාරකින්ගෙන් ඒක හිතන්න බැරි සීමාවක එයාගේ ਵਿਚාරය තියෙන්නේ. කියන්නේ මම ලංකාවේ එහෙම මේ මගෙන් එහෙම ප්‍රශ්න කරලත් නෑ ඇත්තට මේ ගානට. සීරියස්ලි මනෝ. මගෙන් එහෙම ප්‍රශ්න කළේ නෑ ඒ ගානට. සහ එකක් තියෙනවා. මම එයා එහෙම ප්‍රශ්න කරන්නත් මම ඒකට දීපු උත්තර කියව ගන්නත් පාඨක සමාජයක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් චිත්‍රපට රසවින්දනය කරන වෙන සමාජයක් ඉන්න ඕනේ. ඒකට ඒක තේරෙන්න එපා. දැන් මනෝරම වගේ මැගසින් එකක පිටු 8ක් මට වෙන් කරන්න සහ කවර් පේජ් එකත් එක්ක වෙන් කරන්න ඒ කියන්නේ මනෝරම බලනවා.
නේ මධ්‍යමම් බලනවා. මධ්‍යමම් තමයි ඇත්තටම මේ මැගසින් එක මනෝරාම එකේ වෙනම ගියා. මධ්‍යමම් බලනවා මිනිස්සු. ගල්ෆ් කලාපෙත් බලනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒක තේරෙනවා. එහෙම ප්‍රශ්න ටිකක් අහලා දැන් ඔයා මගෙන් ඇහුවා කියලා හිතන්නකෝ. ඒකටම අපි දෙන උත්තර ටිකක් හිතන්නකෝ. ඒගොල්ලෝ අහන්නේ කෙලින්ම සිනමා ව්‍යාකරණ සහ මේ ඒක ඇතුලේ ෆිලොසොෆි තියෙනවා. ලස්සන දෙයක් පී.කේ. සුරේන්ද්‍රන් මට කියපු එකක් මම කියන්නම්. මගෙන් අහපු එයා උදාහරණ එක දෙන්නේ. හැම එකක්ම උදාහරණ. ගායත්‍රි ස්පීවක් පවා එයා උදාහරණයට ගන්නවා. එයාගේ කියවීම පවා. ඒ ගානට හොඳ වෙලාවට අපි ඉගෙන සාකච්ඡාවක් තිබුණේ මේ ලංකාවේ. ඔව් එතකොට එයා මගෙන් අහපු එක තමයි ගොඩක් වෝ ෆිල්ම්ස් වල යුද්ධ නැවත උත්කර්ෂයට නංවන නොදැනුවත්වම සිනමා කරුවා. ඒකෙන් ගැලවුණේ කොහොමද කියලා. ඔව් මේක යුද්ධේ කොතනකවත් පෙන්නලා නෑ. මම යුද්ධේ පෙන්නන්නේ නෑ මනෝ. මම යුද්ධේ ග්ලෝරිෆයි කරන්නේ නැහැ. ඒක මම කොන්ෂස්ලි කරපු දෙයක්. ඔව් ඒක එහෙම වෙන්න ඕනේ. ඔව්. එතකොට ඒක කරන්න ලේසි නෑ. මම කියන්නේ අපිට එතෙන්ටත් ඕන යන්න පුළුවන් නේ. නමුත් ඔයා ඒක එහෙම හිතලම කරලා තියෙන්නේ. ඒක නෙවෙයිනේ. ඒක තමයි. එතකොට හුඟක් බැලුවොත් යුද්ධ චිත්‍රපටි ඔයා මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? ඒක කොන්ෂස් තීරණයක් මනෝ. මට යුද්ධේ ග්ලෝරිෆයි කරන්න බෑ. ඇයි ඒ ග්ලෝරිෆයි කරන්න ඕනේ නැහැ කියලා තීරණය කරේ? මොකද යුද්ධේ එහෙම උත්කර්ෂක නංවන තරම් දෙයක් නෑ. යුද්ධය කියන්නේ දෙපාර්ශ්වයෙන්ම පරදිච්ච ලෝක සිනමාව ඇතුලේ තියෙනවනේ ඒක. අනිවාර්යෙන්. ඒක තමයි සුරේන්ද්‍රන් ඇහුවේ මගෙන්. ඒක මගේ චිත්‍රපටයේ ඒගොල්ලොන් රීඩ් කරපු තැන් දෙක තුනක් තිබ්බා ප්‍රබලව රීඩ් කරපු තැන් දෙක තුනක්. එයින් එකක් ඔය. කොහොමද ඒක යුද්ධය කියන එක ග්ලෝරිෆයි කරන්නේ නැතුව එතනින් ගැලවිලා අලුත් සිනමා කරුවෙක් විදියට මේ වෙන ප්‍රවේශයකින් යුද්ධය දිහා බැලුවේ කියන එක. ඒ රීඩින් එක මාරයි මම කියන්නේ. ඒක මගට ලංකාවේවත් මගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ නැහැ. ඒ වගේ එතකොට ඒක රීඩ් කරගන්න ඒකට මම දෙන උත්තරේ කියව ගන්න පාඨක සමාජයකට ඒක අලාපේ ඉන්නවා. මේක හැම මං කියන්නේ ඒක නදී ඇත්තටම හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ අපිට ලංකාවේ කෙනෙකුට එහෙම අදහසක් තියෙනවා නම් එහෙම සිනමාවක් ගැන කරන්න පෝස්ට් වෝ ගැන කරන්න තියෙනවා නම් ඒ ග්ලෝරිෆයි කරන්නේ නැතුව ඒ යුද්ධය කොහොමද අලුත් ප්‍රවේශයකින් ඔයාගෙන් පස්සේ දැන් ඔයා ප්‍රවේශයක් දීලා දෙනවානේ. එතනින් එහාට කොහොමද යන්නේ කියන එකට උදාහරණයක් තියෙනවානේ. ඇත්තටම ඒ කියන්නේ එහෙම උදාහරණයක් ගන්න කැමති නම් ගන්න කැමති නම් එහෙම උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ලෝකෙ පිළිගන්නවා. ඒක ලෝකේ බාර ගන්නවා. මගේ චිත්‍රපටයේ ඒ කියන්නේ ඉන්දියාව විතරක් නෙමෙයි. මමත් හිතුවා ඒක ඉන්දියාව විතරයි රීඩ් කරගන්නේ. මේ අපේ කලාපේ විතරයි මේක කියව ගන්න කියලා නෑ. පේරුවල පවා ඉංගලන්තේ පවා දැන් මේ දවස්වල ලිවර්පූල් සහ බකින්හෑම්ෂයර් යනවා. ඉස්රාට ෆෙස්ටිවල් දෙකක් තියෙනවා. නේපාල් තියෙනවා. ඊට පස්සේ බිහාර් තියෙනවා. මේ ලෝකේ හැම තැනකම මේක කියව ගන්නවා. සහ ඉතින් සමහරක් වෙලාවට සිනමා කියන්නේ දැන් බලපු හින්දා චිත්‍රපටේ වෙනත් දේවලුත් ඇති. එස්තටික් කොහමද? ඊළඟට සුරේන්ද්‍රන් අහපු වැදගත් ප්‍රශ්න වලින් එයාට වැදගත් කියලා හිතෙච්ච එක වෙන්න පුළුවන්. ගොඩාක් එස්තටික් ගැන අහුවා. සිනමා එස්තටික් කොහොමද ඔයා ෆිලොසොෆි එක හසුරවගත්තේ කියලා. ඔව් ඒක ඔව් ඔයා ඒක ලස්සනට පාවිච්චි කරලා තියෙනවා ඒක ඇතුළේ. ඒ වගේ ඒ කියන්නේ මනෝ ඒ අහන ප්‍රශ්න යා උදාහරණ එක දෙන්නේ. එයා ඒ කියන්නේ සිනමා ව්‍යාකරණයට චිත්‍රපටි උදාහරණයට අරන් පැරණි ඒවා අරගෙන ඔව් එහෙම තමයි මම මේ කියන්නේ මම ට්‍රාන්ස්ලේට් කරලා මේ දැම්මත් එක්ක ඉතින් අපි කියවනවද නැද්ද මම දන්නේ මට ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ට්‍රාන්ස්ලේට් කරලා දැම්මා මේ ලංකාවේ මම Facebook එකේ තමයි දැම්මේ. සහ සමහර වෙබ්සයිට්ස් වලත් මම දැම්මා. මොකද කියව ගන්න අපේ අය කොහොමද වෙන රටකට ගියහම පස්සේ ඒගොල්ලෝ අහන ප්‍රශ්නකට අපි උත්තරයක් දෙන්න සහ ඒගොල්ලෝ කොහොමද ප්‍රශ්න කරන්නේ චිත්‍රපටයක් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් නේ. ඔව් හරි. දැන් පහුගිය කාලේ අර කේරළේ ප්‍රශ්නිකුත් ආවා නේද? අර මේගොල්ලෝ අර අපේ ලංකාවේ චිත්‍රපටියක් එක්කම තහනම් කරානේ යම්කිසි මේකක් ඒ කාලේ සීමාව කේරළේ හිටියද? නෑ. එතකොට මං ඇවිල්ලා ලංකාවට. ඔව්. හරි නදීගේ චිත්‍රපටිය පැන්ට්‍රම් යාපනය මේ සැරේ පවත්වපු යාපනය අන්තර්ජාතික ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී ප්‍රදර්ශනය කරා. මං කැමතියි ඔයාගෙන් අහන්න ඔයා කේරළේ ඔයාට ඒ වගේ ප්‍රතිචාර හම්බ වෙනවා විචාරකයෝ ඒ ගැන කතා කරනවා ඒ ෆිලොසොෆි එක ගැන ඊස්තටික් ගැන ඒ කියන්නේ සෞන්දර්යය ගැන සහ ඒකේ තියෙන ඔයා ගත්ත ප්‍රවේශය ගැන ඒ කියන්නේ යුද්ධයේ උත්කර්ෂයට නොනංවා ඔයා මේ ගත්ත අලුත් මාවත ගැන මම කැමතියි ලංකාවේ මිනිස්සු මොනවද ඒ ගැන කතා කරේ ජැෆ්නා පෙන්නුවට පස්සේ විචාරකයෝ සහ මිනිස්සු කියලා කියන කොටසදී මම
කැමති ඒකේ සිනමාවේ ඉන්න අය ශේෂ්ත්‍රයේ ඉන්න අයත් සහ ඒක බලපු අයත් විචාරකයෝ. ඕ ඒගොල්ලෝ කියපු එක දෙයක් තමයි මට හරි නෑ ඇතරම ඒකට සතුටුයි කියන්නද කියන්න මට තේරෙන්නේ නෑ. මට හරි හෘදයාංගම බවක් දැනුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙම හිතන එක ගැන. ඒගොල්ලෝ කිව්වා දකුණ පටන්ගෙන තියෙනවා. මොකද විමුක්තිගේ ෆිල්ම් එකත් පෙන්නවා මේ සුළඟෙනු පිණිසයි ෆෙස්ටිවල් එකේ මතක ඇති. ඔව් ඒකේ ක්ලෝසින් එක. ඔව් එතකොට ඒ අපි ඒක දවසේ පෙන්නුවේ. ක්ලෝසින් කරේ මේ අහඳගම එකෙන් තමයි ක්ලෝස් කරේ. ඔව්. එතකොට ඒගොල්ලෝ කිව්වේ දෙකම දැන් එකට වැටෙනවානේ. කිව්වේ මේ දකුණ කතා කරන්න පටන්ගෙන තියෙන සංහිඳියාව ගැන දැන් අපි කතා කරන්න පටන් ගන්නවා කියලා. වා හිතනවාද උතුරට පුළුවන් කියලා සංහිඳියාව ගැන කතා කරන්න? ඒකේ තියෙනනේ ප්‍රශ්න. මම මේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ඒ කියන්නේ උතුරේ මිනිස්සු අතරේ දමිළ සමාජය ඇතුලේ තියෙනවා සංස්කෘතිමය ආගමික නෙවෙයි සංස්කෘතිමය සහ මේ කුල ප්‍රශ්නේ තියෙනවා. ඒගොල්ලෝ ඒක විසඳගන්නේ ගණ්ඩ උත්සාහ ගනිමින් ඉන්න අතරේ කොහොමද මේ සංහිඳියාව කතා කරා කියලා හිතනවද? ඒක තමයි. සහ තව ප්‍රශ්නයක් තියෙනවා මනෝ එකේ. මොකද ඒගොල්ලෝ භූමිය විදියට ගත්තොත් ඒගොල්ලෝ ඉන්දියාවට ළඟයි දකුණට වඩා. එතකොට සංකල්පීය වශයෙන් භාෂාවෙන් ඒවා නිර්මාණය වෙන්නේ. මිනිස්සෙක් නිර්මාණය වෙන්නේ තමන්ගේ භාෂාව. ඒතර භාෂාව දකුණට වඩා ඒගොල්ලන්ට ඉන්දියාවට සමීපයි. අනිවාර්යයෙන්. ඔව් එතකොට භාෂාව සමීපයි කියන්නේ ඒගොල්ලෝ හිතන විදිය සමීප වෙනවා කියන එක. මේකේ එහෙම එතකොට අපිට වඩා දකුණට වඩා ඒගොල්ලෝ ඒ පැත්තට සමීපයි. මම කියන්නේ කලාව පැත්තෙන් ගත්තොත් එතකොට ඒගොල්ලෝ හදන චිත්‍රපටි පවා ඉන්දියානු ලක්ෂණ සහිත එහෙම නැත්නම් ඒක වෙන වයිබ් එකක්. ඒ කියන්නේ දමිළ සිනමාවෙත් අර මසාලා ටයිප් තමයි නේද? ඒ කියන්නේ ඒකේ පොඩි ඒ වයිබ් එක තියෙනවා. ඔව් එතකොට ඒගොල්ලෝ දැන් නිව් ජෙනරේෂන් එක කොහොමත් ඒ වයිබ් එකේ තමයි ඉන්නේ. මොකද ඒගොල්ලන්ගේ ඩයලොග් එක ඩෙවලොප් වෙන්නේ භාෂාවයි ඔක්කොමත් එක්ක ඒ ළඟම කලාපීය වශයෙන් ළඟම සහ මේ භූමීය වශයෙන් ළඟම කෙනා එක්ක. ඒක එහෙම එකක් තියෙනවා. එතකොට අපි ඒගොල්ලන්ට ලඟ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ භූමීය වශයෙන් හරිය. ඒ කියන්නේ මේ කිලෝමීටර් ගාන එකක් දෙක අපි හෘදයාංගම වශයෙන් ඒ කියන්නේ හදවත් වශයෙන් ලඟ වෙන්නේ කොහොමද? මේ දුර මේ ગેප් එක අඩු කරගන්නේ කොහොමද? මොකද ඒගොල්ලන්ගේ ගෑප් එක අඩුයි. අර පැත්තට තියෙන ඔටෝමැටිකලි ඒක වෙනවා නන්දි. මොකද භාෂාමය කාරණා එක තමයි ඒකයි මනෝ. මොකද අපි තාම මේ ප්‍රශ්න විසඳගෙන නැහැ. ඒක තමයි. ඒක දේශපාලනිකයි සහ ඒක හැම පැත්තක්ම එකට එකතු වෙච්ච දෙයක්. ඒක මොකද අපි අපේ රට ඇතුලේ මේ දූපත ඇතුලේ අපිට තියෙන භාෂා තුනයි. එකක් දෙමළ එකක් සිංහල එකක් ඉංග්‍රීසි. මේ භාෂා තුන පිළිබඳව අපිට බැරි නම් ප්‍රශ්න විසඳ ගන්න. අපි ඉංග්‍රීසි පැත්තකින් තිබ්බොත් මේ සිංහල දෙමළ කියලා භාෂාමය ගැටලුව අපිට විසඳ ගන්න බැරි නම් අපි කොහොමද මේ සාහිත්‍ය නිර්මාණ සහ මේක තව දුරටත් පවත්වාගෙන යන්නේ සහ සංහිඳියාව කියලා කියන කාරණේ ඉස්සරහදී යුද්ධයක් ඇති නොවේයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? ඒක තමයි. කියන්නේ භාෂාව හරි බෙදුම්වාදී හරි ප්‍රචණ්ඩයිනේ. අපි මේ හරිම අහිංසක දෙයක් වගේ හිතුවටනේ පණ නෑ වගේ හිතුවට හරි අපි කෙනෙකුට කතා කරන ටෝන් එකෙන් ඒ භාෂාවේ ටෝන් එකෙන් මිනිහෙක් අපිත් එක්ක තරහ වෙනවා. අනිවාර්යෙන් කොච්චර ප්‍රචණ්ඩයිද ඒක බෙදුම්කා හරිම භාෂාවෙන් ගොඩක් දේවල් භාෂාවෙන් තීරණය වෙනවා. ඊළඟ කාරණේ තමයි මනෝ ඔයා කියපු ඒ අර්බුදේ. Taman තුල අර්බුදේ විසඳගෙන ඉවර වුණොත් පුළුවන් වෙයි සමහරක් වෙලාවට ඒගොල්ලන්ට අනිත් පැත්ත එක ගැටෙන්නේ නැතුව ඉන්න. අපිටත් දකුණට අපේ තියෙන අර්බුදේ විසඳ ගන්න පුළුවන් වුණොත් අපිට ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි. ඒකයි මම අර කලින් කිව්වේ අපේ පළවෙනි ප්‍රශ්නේදී මම කිව්වේ ඒකයි අපිටත් හොඳ උදාහරණයක් මේකේ. ආය අපි ගහ ගන්න නැතුව ඉන්න. අපි යුද්ධයකට යන්නේ නැතුව ඉන්න. අරගල අර්බුද වලට යන්නේ නැතුව ඉන්න. විශේෂයෙන්ම දේශපාලඥයෝ මේක අවුල් කරන්නේ නැතුව ඉන්න. තමයි බලන්න ඕනේ. මොකද දෙපැත්තෙම තියෙනවා මේ ඇවිලෙන සුළු ගතිය. අනිවාර්යයෙන්ම ඊටම පැහැදිලිව තියෙනවා. ඒක තමයි. මොකද අවුලවන්න බලාගෙන ඉන්නවා මොන දේ තිබුණත්. ඒකනේ. අර කියන කාරණාත් එක්ක. ඒක තමයි. ඒ හිස්තැන් ගොඩක්නේ. ඒක තමයි. ඒ වස්සට ගිනි තියන්න ලේසි. ඒකට අර පඳුරු ගිනි ගන්නවා වගේ. ගිනි ගන්නවා. ඔව් ඒක තමයි. ඒක තමයි. ඒකේ තියෙන අර්ථය. ඉතින් ඕක වටහාගෙන ඉස්සරහක් පිළිබඳ වෙන දර්ශනයක් දැක්මක් හදාගන්න එක තමයි වඩා වටින්නේ. මං හිතන්නේ මනෝ කලාකාරින්ට පුළුවන් ඔය බ්‍රිජ් එක හදන්න, මේ පාලම හදන්න. ඒක අපි කරමින් ඉන්නවාද කියන එක ඊළඟ ප්‍රශ්න. දැන් අනෝමකි ගොඩක් වැඩ කරමින් ඉන්නවා. මම හරි කැමතියි ඒකට යාපනයේ. ඒ කියන්නේ අපි කතා වුණේ ෆෙස්ටිවල් එකට අපි යමු චිත්‍රපටයක් නොතිබුණත් කියලා. ඉතින් මමත්
කලින් ගිහිලා තිබුණේ නැහැ. නමුත් මම ආරාධනා කරන හැමෝටම මේ වැඩේ කරමු කියලා. ඒ කියන්නේ දැන් සාමි අය ගතන් සාමිනදන් විමල් ඔව් මෙන්න අපිට කොච්චර කිට්ටුද මගේ පොතක් අවුට් වෙනකොට එයා දන්නවා. හැබැයි මම සාමි කියලා කෙනෙක් දැනන් හිටියේ නෑ ගොඩක් කාලෙක් යනකම්. ප්‍රශ්නේ ඔව් මං කියන්නේ මේ අතීත කතාවක්. නමුත් එයා මාව දැනන තරමට මම එයා දැන හිටියේ නෑ. එයා මාව දැනගෙන ඉක්මනට ඒකට කොහෙද ප්‍රශ්න තියෙන්නේ නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා මම අහුවා තව ප්‍රශ්නයක්. ඔයාගේ චිත්‍රපටය ගැන ලංකාවේ අය කතා කරාද? ලෝකේ කතා කරනවා. මොකද ඒකට හේතුව තමයි නදී වාසල මුදලි ආරච්චි තමයි මෑත කල්ලිව සිනමාවට එකතු වෙච්ච සිනමා වේදිනිය. අපේ ලංකාවේ මේ අවුරුදු ලබන අවුරුද්දට අවුරුදු 80ක් සිනමාවට. දැන් 79ක්. මේ 79 වසරක සිනමා ඉතිහාසයේ දිහා හැරිලා බලනකොට ඉතාම අතලොස්සයි කාන්තාවන්ට මේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශ ලැබිලා තියෙන්නේ. ඒකෙනුත් මම කැමති සුමිත්‍රා පීරිස්ව ගන්න, ඉනෝකා සත්‍යංගනීව ගන්න. මොකද අනිත් අය සිනමාවේ හිටපු රංගන ශිල්පිනියෝ. ඒගොල්ලෝ තමයි සිනමාවේ අධ්‍යක්ෂකවරිය හැටියට එන්නේ. ඒක ඊටම පහසු කාරණයක්. හැබැයි සුමිත්‍රා පීරිස්, ඉනෝකා සත්‍යංගනී, අනෝමා රාජකරුණා ඔයා මේ වගේ අය ගත්තාම තව ඉන්නවා දෙමළ සිනමා වේදිනියන් ඉන්නවා. ඒගොල්ලොන්ට මේක පහසු වෙන්නේ නැහැ. මේක පහසු කාරණයක් නෙවෙයි. මොකද මේකේ තියෙනවා අධිපතිවාදී කාරණයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ කාරණේ ඇතුලේ මොකද මමත් දන්නවා ඊටාම දුෂ්කරතාවලට මුහුණ දෙනවා මේ කාන්තාවන්ට විතර නෙවෙයි සිනමා ශාස්ත්‍රයට එන ඕනම කෙනෙකුට අතිශය දුෂ්කර කාරණේ තමයි ඉන්වෙස්ටර්ස්ලා හොයා ගැනීම. ආයෝජකයන් හොයා ගැනීම. ඉතින් ඒක පහසු කරන්නේ නැහැ කිසිම රජයක් මේකට වගේ කියන්නේ නැහැනේ. ඒක අපේ ඇඟේ තියෙන උන්නට එන එකක් නේ. ආසාව නිසා විසඳ ගන්න කාරණයක් නේ ඒක. ඉතින් ඒ නිසා තමයි මම ඔයාගෙන් අහන්නේ. මොකද ඔයා මේ ශාස්ත්‍රයේ ට්‍රැවල් අවුරුදු 20ක් විතරනේ. ඔව් 20ක් විතර. 20ක් 25ක් විතර වගේනේ. ඔව් 97 මම. ඔව් 97 කියන්නේ ලැබෙන අවුරුද්දට අවුරුදු 30ක් වෙනවා. ඔව් අවුරුදු 30ක් වෙනවා. හැබැයි ඔයායේ 30 ඇතුලේ කරපු වැඩ ගොඩක් තියෙනවා. එතකොට ඔයා ගැන කතා කරන්න ඕනේනේ. ඉතින් ඇයි මග ඇරුණාද මග හරිනවද මොකක්ද ඒකට හේතුව එක්කෝ මට තේරෙන්නේ නැහැ. සමහරක් වෙලාවට මටත් හිතෙනවා එහෙම. ඒ කියන්නේ එහෙම මග ඇරෙනවා කියලා. මොකද ඒගොල්ලෝ කැමති මම නිවේදිකාවක් විදියට බාර ගන්න. ඒ කියන්නේ මේ මතකේ තමයි තාම ගොඩක් අයට තියෙන්නේ. ඒක මම අපි දැන් කතා වුණා මේ ගැනත්. ඒ කියන්නේ ඒක මටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන්. සමහරක් වෙලාවට මටත් හිතෙනවා වුල්ෆ් ෆන්ඩාල් මම නෙමෙයි වෙන කෙනෙක් ලිව්වා නම් ඒ පොත ඊට වඩා දුර ගිහිල්ලා. පැන්ත්‍රම් මම නෙමෙයි වෙන කෙනෙක් හැදුවා නම් ඒක ගැන ඊට වඩා කතා වෙලා. අනිත් පැත්තෙන් ගත්තොත් මනෝ මට මෙහි මාධ්‍ය ඒ කියන්නේ කේරළේ වගේම මෙහි මාධ්‍ය වලින් මාරු සපෝට් එකක් තිබ්බා. ඒ කියන්නේ මම ආවට පස්සේ හැම මාධ්‍යකින්ම වගේ ඉන්ටර්විව්ස් කරා. එහෙම මට දැනෙලා තියෙනවා මට ඒක මට බාර ගන්නෙ නැහැ. මට එච්චරම ලොකුවට අදාළ නැති හින්දා. ඒ කියන්නේ දැන් මම කලා නිර්මාණයක් කරනකොට මට වුල්ෆ් ෆන්ඩාල් ලියන්න යුමනාව තිබ්බේ මට ඒක කියවනවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයාගේ පාඨකයාගේ වැඩක්. පැන්ට්‍රම් හදන්නයි මට උමනාව තිබ්බේ ඒක බලනවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයාගේ වැඩක්. ඒක ප්‍රේක්ෂකාගාරේ බාර ගන්න ඕනේ දෙයක්. ඒක ඒගොල්ලන්ගේ පැත්තේ තියෙන්නේ. එතකොට ਵਿਚාරකයෝ පවා එහෙමයි මම කියන්නේ. එතකොට මොකද මම ඔප්පු කරලා තියෙනවා සිනමා මගේ චිත්‍රපටය ලෝකෙන් බාරගත්තා. එතකොට ලංකාවට බාර නොගෙන ඉන්න බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ. මොකද සිනමා වල 20කට එහා පැත්තේ මම ගිහිල්ලා තියෙනවා. ඒතර සම්මාන 9කට වඩා එහා පැත්තේ මම අරන් තියෙනවා මේ මාස 6ක් 7ක් වගේ කාලයක් ඇතුළත. සහ විශාල ඩයලොග් එකක් ඩෙවලොප් වෙලා තියෙනවා මට ගෙදර වගේ දැන් කේරළේ. එතකොට මෙහෙම බාර නොගන්නවා නම් ඒක මෙහි ප්‍රශ්නයක් මිසක් මම විශ්වාස කරනවා දැන් සිනමාපටයේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඔව් අපිට ඔයා ලංකාවේ ජෆ්නා ෆෙස්ටිවල් එක ඇරුණු විට කොහෙද ආපහු පෙන්වන්නේ? ගෝතේකේ අනුමකි තමයි ඉස්සලම චිත්‍රපටි පෙන්වුවේ අනුම රාජකරුණාට සියලු ගෞරවය හිමි වෙන්න ඕනේ. ඒත් මම එතකොට මේ මේකක්වත් තෙල් තිබෙන්නේ නැහැ මොකද ප්‍රීමියර් එකක් ප්‍රීමියර් නෙමෙයි මේ ප්‍රෙස් මාධ්‍යද ප්‍රෙස් නුත් නෙමෙයි ඒ කියන්නේ මාගේ ක්‍රූ එකටවත් පෙන්නලා තිබෙන්නේ නැහැ.
එතකොට ඒ කියන්නේ ලෝකල් ප්‍රීමියර් එක වගේ තමයි ජෆ්නා එක. ඒක එකක්. හැබැයි එතනට වුණත් ඒක Facebook දාලානේ ඒක ඕපන් ෆෝරම් එකක් මනෝ. ඔව්. එන්න පුළුවන් නේ. ඒ කියන්නේ මට පුද්ගලිකව මම ගොඩක් අට කියනවා. නමුත් මම Facebook එකේ තමයි නොකියන් හේතුව තමයි මම ඕගනයිස් කරපු එක නොවන හින්දා. හැබැයි මම හිතනවා දැන් එළියේ කතා නොකරට කිසියම් ඩයලොග් එකක් ඩෙවලොප් වෙලා තියෙනවා කියලා. කියන්නේ කතා වෙනවා කට්ටිය. ඒක සමහරක් වෙලාවට එළියට එයි අපි චිත්‍රපටයේ මුදා හරිද්දී. නමුත් පොදු වශයෙන් ඔයා අහන ප්‍රශ්නේ මට තේරෙනවා. ඒක පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මං හිතන්නේ. කියන්නේ ඒක පුද්ගලික කොටසකුත් ඇති. නමුත් කාන්තාවක් වැඩ කරනකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ බාර ගන්න කැමති කාන්තාවගේ කාන්තාවගේ නිශ්චිත වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලෝ කරන්න ඕනේ වැඩ ප්‍රමාණයක්. එතනින් සීමාව පැනලා આવතින් එච්චරම කැමති නෑ ඒකට. ඒකට මං එක වෙනවද නැද්ද? එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ වන්ට පිරිමින්ට කියලා මෙහෙම ගහපු හරස් මේවා නෑනේ. ඔව්. ෆ්‍රේම්ස් නෑනේ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් නේ මනුස්සය හැටියට. ඒක තමයි. ඒ කියන්නේ සිනමාව ඇතුළෙත් ඕන විෂයක් කතා කරන්න පුළුවන්. මම උදාහරණයක් කියන මෙහෙම එකක්. දැන් හුඟක් අය කියනවානේ සෙට් එකට ගිහිල්ලා හරි අමාරුයි ගෑනු කෙනෙකුට චිත්‍රපටයක් වැඩ නිම කරලා එන්න කියලා. ඇයි ඒ? එහෙම කියන්නේ. මේල් ඩොමිනන්ට් ෆීල්ඩ් එකක් එක. ඒකයි කියන්නේ. ඒ කියන්නේ ඔයාට වොයිස් එකක් නැත්තම් ඒ කියන්නේ මෙහෙම මට වාසනාවකට හෝ අවාසනාවකට මම නිවේදිකාවක් විදියට පස්සේ හදාගන්නකෝ එකක් තියෙනවා. එතකොට මගේ පර්සනැලිටි එකක් තියෙනවා. මගේ වොයිස් එක ටිකක් සද්දයි. ඒ කියන්නේ ඔව් ඩෙෆිනිට්. ඔව් ඇහෙනවා. එතකොට එහෙම ඇහෙන්නේ නැති වොයිසස් වලට ඉඩක් නැද්ද? නිර්මාණශීලීත්වයට ඉඩක් නැද්ද? ඒ ඇහෙන්නේ නැති වොයිසස් වල නිර්මාණශීලීත්වය නැද්ද? ඒක ප්‍රශ්නයක් නේ. එහෙම වෙන්න විදියක් නැහැ. සෙට් එකට ගියාට පස්සේ එයාගේ ස්ක්‍රිප්ට් එක හොඳයි නම්, එයාගේ වැඩේ හොඳයි නම් ඒකට සපෝට් එක එන්න ඕනේ. මට සපෝට් එක දුන්නා වගේම මට සපෝට් එක ඒක මාරයි. ඒ කියන්නේ මට වඩා හිතන්නේ මගේ ක්‍රූ එක මගේ වැඩේ වෙනුවෙන් කැප වුණා. ඔව් එහෙම තමයි නදී. ඒ කියන්නේ අපිට දැනෙනවා නම් මේ කරන නිර්මාණය කොච්චර වටිනවද කියලා. එතකොට ඒකට ආදරයක් තියෙන්න එපා. අපි මොන දේ කරන්න ගියත් අපි මං කියන්නේ වළඳක් හදන්න ගියත් ඒකත් ක්‍රියේටිව් දෙයක් නේ. අනිවාර්යයෙන්. ඒකටත් ලව් එකක් තියෙන්න ඕනේ, ආදරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක හරියට හදාගන්න පුළුවන් වෙන්නේ. මං කියන ඕනම දෙයක් එහෙමයි. ලාම්පුවක් හැදුවත් එහෙමයි. එතකොට චිත්‍රපටියක් කියලා කිව්වම ඒක සාමූහික කාරණයක්. හැබැයි ඒක නිර්මාණශීලී සහ ඒක ඇතුළෙන් අපි දෙන ෆිලොසොෆි එක, විෂන් එක, ආර්ට් එක ඒකට ලව් නම් ලව්. එතකොට අපිට පුළුවන් ඒ හැම කෙනාගේම ඒකට ආදරේ ගොඩනගාගෙන ඒක කරගන්න. ඒක තමන් ඇතුළේ තියෙන දෙයක්. ඒක ඔයා නිසා තමයි ඒක කරගන්න පුළුවන්. මට මං නිසා තමයි ඒක කරගන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා මම පැහැදිලිවම. දැන් මගේ DOP ජෆ්නා. ඒ කියන්නේ රිෂීනේ. ඒත් අපිට කියන්න බෑ අපිව නොතේරෙනවා කියලා ජෆ්නා වලට. මොකද මම හොඳටම ඒ කියන්නේ මම ඔයාව තීරු ගන්න එපා. අනිවාර්යෙන්. නැත්තම් කොහොමද මෙහෙමයි මම ඇඳලා කරලා ඔක්කොම ෆිලොසොෆි එක ඒ කියන්නේ රිෂීව මේ සම්පත්ක ගෙදර තියන් ඉඳලා අපි ගෙදර තියන් ඉඳලා එයාට උදේ හවස 8 ඉඳලා 5 වෙනකන් ෆීඩ් කරා. ඇඳලා පෙන්නලා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක එයා කියන්නේ යාට මේ ලෝඩ් එක වැඩි දවසකට දෙන පැනකින් කියලා. මොකද මම එයා ෂූට් එක හිටියත් මම යවනවා මේවා තමයි රෙෆරන්සස් කියලා. රෙෆරන්සස් දීලා එහෙම. ඒකට එයාට සම්පූර්ණ අදහස දීලා තමයි අපි වැඩේට ගියේ. දවස් 3කින් ෂූට් කරේ මනෝ. මම ඒවා අහන්න ඕනේ. ඒවා තමයි අර එක්ස්පෙරිමෙන්ටල් ෆිල්ම් කියලා කියන ඒවා ඇතුළට තමයි මේක අදාළ වෙන්නේ. ඔව් මම ලෝකෙත් මේ කියන්නේ ගොඩක් ෆෙස්ටිවල් එක්ස්පෙරිමෙන්ටල් කැටගරි එකේ තමයි. ඔව් මම ඇත්තටම මම පැන්ට්‍රම් බැලුවා. මට බලන්න අවස්ථාව හම්බුණා. මම බැලුවා. ඒකෙදි මම ඊටාම සතුටට සහ ආඩම්බරයටපත් වුණා. ඒකට හේතුව තමයි සිනමා අධ්‍යක්ෂකවරියක් හැටියට නදීගේ විෂන් එක, ෆිලොසොෆි එක ගැන. මොකද ඒක හරි රෙයා දෙයක්. මේ ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා කියන එක ඇතුළෙම ඒක මට හොඳටම දැනෙච්ච දෙයක්. ඉතින් මම බොහොම ආඩම්බර වෙනවා සහ මම බොහොම සතුටු වුණා.
ඒ කාරණය සම්බන්ධයෙන්. thank you so much බොහොම ස්තුතියි. ඔයාගෙන් එහෙම අහන්න ලැබිච්ච එක ගැන මට මාර කියන්න ඕනේ. ඒකට හේතුව තමයි ලංකාවේ අපි චිත්‍රපටි කියලා කියනකොට මම මෙහෙම අහන්නම්කෝ. ඒක ප්‍රශ්නයක් හැටියටම ගේන්නම්කෝ. ඔයාට මොකද හිතෙන්නේ මේ ලංකාවේ පහුගිය අවුරුදු දෙක ඇතුළේ මේ ඉතාම ඉහළ සිනමා පිබිදීමක් තියෙන මේ මොහොතේ මම කැමතියි අහන්න මේ අපේ රටේ සිනමාවේ මේ ආකෘතිමය කාරණා අන්තර්ගතමය කාරණා තුල ඔයා මොකක්ද හිතන්නේ සිනමා අධ්‍යක්ෂකවරියක් හැටියට මේ සිනමාව ගැන? දැන් මම යාළුවෝ ටික තරහ කරන්නේ ප්‍රශ්නයක් ඕක. නෑ මම ඔයාගෙන් අහනවා ඉතින් ඔයාගේ තියෙනවනේ ඔයාට අදහසක් තියෙනවනේ. ඔව් ඒක මගේ පුද්ගලික අදහස. ඒතර ඒක බාර අරගෙන චිත්‍රපටි බලන්න නොයා ඉන්න එහෙම එකක් වෙන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා. එකක් මම සාමාන්‍ය මනෝ කාගේ හරි පොතක් අවුට් උනත් ඒක මම කියවලා ඒක මට මං ආස නැත්තම් මම කැමති නොවෙන්න පුළුවන්. කැමති වෙන්න නැතුව කැමති තිබ්බොත් මම Facebook එකේ ලියනවා. අකමැති නම් මම සද්ද නැතුව ඉන්නවා. දැන් මගේ පුතා ගැනත් ඔය සද්ද නැතුව ඉන්නවා. එම් කියන්න එපා. එම් කියන්න මම ඔයාලට කියන්න මම ඔයාලට කිව්වා පොතේ පින්තූරෙකුත් එව්වා ඔයාලට. මම සාමාන්‍යයෙන් අලුත් අයගේ පවා මනෝ පොත් ගන්නවා. එකක් ඒකට සපෝට් එකක්. අනිත් එක මම කියවන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලෝ මොනවද ලියන්නේ කියලා. ඔව්. දැන් novel writing මම කෝස් එක කරන්න හිතුවෙත් ඒකයි අතන කියනවනේ. එතකොට දැන් තියෙන චිත්‍රපටි සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. මටත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද යාළුවෝ තමයි කරලා තියෙන යාළුවෝ ගොඩක් අය තියෙනවා අපේ ෆීල්ඩ් එකේ. අපි හරි පොඩි රටක් නෙමෙයි. අපි හැමෝම දන්නවා අපි හැමෝගෙම යාළුවෝ. හැමෝගෙම යාළුවෝ. සමහර චිත්‍රපටි වල උත්කර්ෂයට නංවන දේවල් මං හිතන්නේ සමාජගත නොකළ යුතු දේවල්. අනිවාර්යයෙන්ම මමත් එතන ඉන්නවා. ඔව්. ඒක එක මනෝ. දෙක කෝ මේ character development. කෝ ඒ කැරක්ටර් එකේ අඩුමතරින් ගති ලක්ෂණ ටික සෞන්දර්ය සහ අනිත් එක ඒ කැරක්ටර් ආක් එකක් තියෙන්න ඕනේනේ. ඒක ඩෙවලොප් වෙන්නේ නැතුව කොහොමද ආක් එකකට යන්නේ? මේ පටන් ගන්න තේ කැරක්ටර් එකම තමයි අන්තිමේ චරිත වෙනස් කළා කියලා ඉවරලා පෙනුම වෙනස් කරා කියලා ඉවර වෙලා කැරක්ටර් ආක් එකක් හැදෙන්නේ නැහනේ. ඒතර කොමේකේ දැන් සිනමාවේ තියෙනවනේ ව්‍යාකරණයක්. කොමේ වල ව්‍යාකරණය ඒ කියන්නේ ප්‍රොපගැන්ඩා එකෙන්ම ෆිල්ම් එක දුවන එක හොඳයි. නමුත් ආපහු චිත්‍රපටයේ සම්බන්ධයෙන් හැදෙන ඩයලොග් එක රිච් වෙන්න ඕනේ නේ. අපි කොහෙටද අරගෙන යන්නේ මේක? ඒක ගැන සාකච්ඡාවට බයයි අනිත් එක. ඒ කියන්නේ ඒක ගැන කවුරු හරි වැරද්දක් කිව්වොත් මේ මොනවාද දායක සභාව ඇවිල්ලා මේ කෙලින්ම අර ක්‍රිටිසයිස් කරපු කෙනා මේ ඔයාගේ හීනමානය මොනවා හරි කියලා දැන් මම ඒකට බය නෙවෙයි මම නොලියන්නේ මම සපෝට් එකට නොලිය ඉන්නේ කාගේ යාළුවෙක්ගේ වැඩක් නේ ඒකින්ද මේ කියන්නේ වැඩේ අමාරු වෙන්නේ මනෝ කරන වැඩේට ගෞරව කරන්න ඕනේ ඉස්සෙල්ලා මම කියන්නේ ශ්‍රමයක් තියෙනවානේ ඒ ශ්‍රමයට ගරු කරන්න එපා ඉස්සෙල්ලා දෙවෙනි කාරණේ අපි ඩයලොග් එකක් ඩෙවලොප් කරන්න ඕනේ. ඒක විවෘතයි නම් අනිත් පාර්ශවයේ මම කැමති අපි කැමති කතා කරන්නනේ. නමුත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් දායක සභාව ඇවිල්ලා ගහලා දානවානේ නෙගටිව් කමෙන්ට් එකක් ආපු ගමන්. මම පුරුද්දක් වෙලානේ දැන්. ඒක තමයි. මම කියන්නේ ඒකද මනෝ කලාව. කියන්නේ අනිත් ඔක්කොම අමතක කරලා අපිට කැමති දේ කරලා අපිට ඒක Facebook එකෙන් උස්සලා තියලා ඒ වැඩේ ඉවර කරන්න පුළුවන්ද එහෙම? ඒ කියන්නේ සතුටු වෙන්න පුළුවන්ද? තමන්වර වට ගන්න පුළුවන් පළවෙනි කාරණේ. කියන්නේ මේක මාර හොඳ වැඩක් කියලා ඉවර වෙලා. ඔව් මොකද දැන් ඇත්තටම ලංකාවේ සිනමාවේ ප්‍රේක්ෂකාගාරය වර්ධනය වීමක් තියෙනවා. යම් කිසි ප්‍රමාණයකට. නමුත් ඒගොල්ලන්ගේ සිනමාව කියවීමේ වර්ධනයක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි. මොකද අපි හැමතිස්සෙම සාක්ෂරතාවය කියලා අපි හැම දෙයක් එක්කම කතා කරනවානේ. එතකොට මේ සිනමාවක් කියවා ගැනීමේ සාක්ෂරතාවය මේ රසික ප්‍රජාවටත් මං කියන්නේ අපේ විචාරක ප්‍රජාවටත් තියෙනවද මොකද දැන් ඒක මං අහන්නෙම නැදී ඒකට හේතුව තමයි ලංකාවේ දැන් විචාරක බහුලව ඉන්නවනේ මං කියන්නේ අර අපි කියන අර ක්‍රිටික්ස් කියලා කියන අය නෙවෙයි අපි ඒකට මෙහයින් ඉන්නවා තව ටිකක් Facebook එකේ හැමතිස්සෙම ලියන කරන විචාරක පිරිසක්. ඒගොල්ලෝ හිතනවා ඒ ලියන එක තමයි විචාරය කියලා. හැබැයි මං ඒකයි අහන්නේ මේ සාක්ෂරතාවය සිනමා විචාර සාක්ෂරතාවය සහ සිනමාව කියවා ගැනීමේ ප්‍රේක්ෂක සාක්ෂරතාවය සම්බන්ධයෙන් ඔයා මොනවද හිතන්නේ? ඔයා ඔය කියන කාරණෙන් තමයි ඒක මතුවෙන්නේ මට. දැන් ඇත්තටම සිනමා විචාරය කියලා ගත්තේ මම ආපෝසරයා පී.කේ. සුරේන්ද්‍රන් උදාහරණයක් ගන්න කැමතියි. ඒ වගේ සාහින පිරිසක් කේරළේ ඉන්න. කේරළේ විතරක්. මම කියන්නේ කොල්කතාව වල වෙනම ඉන්නවා. ඒක හරි භාග්යක්. ඒක හරි භාග්යක් මනෝ. මොකද සිනමාකාරයෝ ඩෙවලොප් වෙන්නේ යහන ඔයා කියන්නේ දැන් සම්පත් පව පුදුම වෙනවා මම මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නාම
වගේ බැලුවේ මන් දිහා. කියන්නේ මෙහෙම එකක් ඔයා ඔළුවේ තියන් හිටියද කියලා. ඉතින් මම හැමදේම කියන්නේ නැහැනේ වචන වල භාෂාවට කියන්නේ. දැන් ඒක ප්‍රශ්නයක් ඇහුවොත් නේ උත්තර දෙන්න වෙන්නේ. ක්‍රියාපව දැනන් හිටියේ නෑ එහෙම එකක් මම එහෙම එකකට උත්තර දෙන්න පුළුවන් කියලා. ඔව්. එතකොට ඒකට මට උත්තර දෙන්න මමත් හිතනවා පෞසරයක්. මමත් ආයෙ රිසර්ච් කරනවානේ. මමත් දෙයක් ඉගෙන ගන්නවා. මමත් සුරේන්ද්‍රන්ගෙන් ලොකු ආලෝකයක් ලබා ගන්නවා. අනිවාර්යයෙන්. මේ දෙපැත්ත මනෝ ඒ කියන්නේ සිනමා කරුවෙක් අපි හැමදාම සිනමාවට චෝදනා කරනවා. මම කියන්නේ මේ ආර්ට් හවුස් සිනමාවම නෙමෙයි මේකේ තියෙන්න ඕනේ. සමස්තයම මේ කියන්නේ සමස්තයම. ඒ කියන්නේ කතා කීමේ කලාවක් තියෙනවානේ. ඒකටනේ සිඩ්ෆීල්ඩ් මම එක්කෙනෙක් ගන්න ගුරුස්ලා 6 දෙනෙක් විතර ඉන්න ප්‍රසිද්ධමයි. ඊට වඩා ගුරුස්ලා ඉන්නවා. සිඩ්ෆීල්ඩ් ගත්තොතින් එක මේ ලෝකේ පවතින තාක්කල් කතා කීම. ඒ කියන්නේ පටන් ගතර ගිනිමැලේ වටේ කතා කියන දවසේ ඉඳලා අද දක්වා කතා කීමේ කලාවක් තියෙනවානේ. ඒ කලාව තියෙන නිසා ඒගොල්ලෝ ඒ කලාව ස්ට්‍රක්චර් කරලා තියෙනවා. කලාව තිබිච්ච එකක් තමයි ස්ට්‍රක්චර් කරේ. ඒ කියන්නේ අපේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිව ඒ කියන්නේ අපේ මනස මේ නාමකරණය කරා වගේ අපේ මනස තිබුණා නාමකරණය කරේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඒ වගේ ඒතර ව්‍යාකරණ හැදිලා තියෙනවා නම් ඒ කියන්නේ කතා කීමේ කලාවක් නේ. ඇයි කතා කීමේ කලාව ඉක්මවා යනවා නම් එක්ස්පෙරිමෙන්ටල් නැත්තම් අරකේ කතා කීමේ කලාව ඉන්න ඕනේ. ඒ කියන්නේ මං කියන්නේ මේ ස්ට්‍රක්චර් එකේ ඉන්න ඕනේ කියන එක නෙමෙයි. කතා කීමේ කලාවේ ඉන්න ඕනේ. ඒ කියන්නේ කතාව හරියට කියන්නේ නැතුව ඒක ප්‍රොපගන්ඩා වලින් උස්සලා තියෙන එකට මං එච්චර කැමති නැහැ. මොකද ඒකෙන් වෙන්නේ අපේ කොග්නිටිව් එකට නැත්නම් පාඨකයාගේ හරි ප්‍රේක්ෂකාගාරයේ හරි කොග්නිටිව් එකට යනවා මේක තමයි කතා කීමේ කලාව කියන්නේ. අර ප්‍රොපගන්ඩා එක. මෙවුවා මේ හොඳ දේවල් නෙවෙයි. ලේසිම දේවල් නෙමෙයි. මොකද අනාගතය හැදෙන්නේ මේ වර්තමානයේ නේ. ඊළඟ මොහොත නිර්මාණය වෙන්නේ. ඒක කිසියම් වගකීමක් තියෙනවා කියලා මම කියන්නේ කතා කරුවෙකුට ඕනෑම කතා කරුවෙකුට වගකීමක් තියෙනවා. කතා කීමේ කලාව සම්බන්ධයෙන් වග කියන්නේ කියලා. වගකීමක් නෙමෙයි මම කියන්නේ. හිතන්න ඕනේ කියලායි. නැත්නම් එක්ස්පෙරිමන්ටල්. ඒක වෙන වැඩක්. ඒ වගේම තමයි විචාරකයන්ටත් ඒකම තමයි තියෙන්නේ නේ. ඒක තමයි මම අර මුලින් කිව්වේ ඒකයි විචාරකින්ගෙන් අපි පෝෂණය වෙනවා. එතකොට මේක පිටකසා ගැනීමක් හෝ එහෙම නැත්නම් මේ කාට හරි මේ පුද්ගලිකව තරහකට ගහන එකක් නෙමෙයි දෙකෙන්ම අයින් වෙලා මේක විෂයක් විදිහට කොහොමද ඩෙවලොප් කරන්නේ මේක නේද මනෝ. ඔව්. දැන් ඔයා සිනමා අධ්‍යක්ෂකවරියක් නේ. පළවෙනි සිනමා නිර්මාණය තමයි පැන්ට්‍රම්. එතකොට මේක ඇතුලේ කතා කරන්නේ මේක ඇතුලේ මම බලනකොට මං හරි ආස වෙච්ච කීපයක් තියෙනවා. එකක් තමයි ඔයා මේකේ ගීත රචනාවක් කරලා තියෙනවා. ඒකට දාලා තියෙන හඬ, ඒකට දාලා තියෙන තනුව. ඒක එකක්. මම ඒ සෞන්දර්යයට මම කැමතියි. සහ අනිත් එක තමයි මේක ආරම්භයේ ඔයා පාවිච්චි කරලා තියෙනවා. අපේ ඓතිහාසික මූලාරම්භය හැටියට දැනට මහා වංශයේ තියෙන විජේගුවෙනි කතාව. ඒක හදලා තියෙන ඔයා වෙන ආර්ට් එකකින්. ඒක තමයි මෆට් නේද? ඒක ඇතුලේ ඒක වෙන ස්ට්‍රක්චර් එකක්. ඒක වෙන ආකෘතියක්. ඒක සිනමාව ඇතුළට ගෙනල්ලා තියෙනවා. මම කැමතියි ඔයාගේ මේ සෞන්දර්යවාදී මේ දැක්ම මේ සිතුවිලි කොහොමද පටන් ගත්තේ සහ ඇයි ඒ වගේ දේවල් ඕනේ කියලා ඔයා තීරණය කරේ? මම කෙලින්ම අහනවා ඇයි ඔයා ඒක හිතුවේ එහෙම? සුති මම විශේෂයෙන්ම කැමති වීම සම්බන්ධයෙන් පළවෙනියටම සුති. දෙක ප්‍රශ්නෙට සුති. මම වැඩිපුරම මම හිතන්නේ සුති කරලා තමයි තියෙන්නේ ඔයාට. ඒක මේ ෂැඩෝ පපට් කියන කැටගරි කියන එකක්. ඒක ලංකාවේ ෂැඩෝ පපට් කරන්නේ නෑ මනෝ. ඒක ඇත්තටම ඉන්දියාව වල තමයි ඒක චයිනා වලත් තියෙනවා. ෂැඩෝ පපට් ඒක මේ කවුරුත් කරලා තිබෙත් නැහැ. පපට් තියෙනවා නමුත් ෂැඩෝ පපට් කරලා තිබෙන්නේ නැහැ. ඒක එක්ස්පෙරිමෙන්ටල් වැඩක් තමයි අපිටත්. අපිත් දන්නේ නැහැ මේක හරියයිද නැද්ද කියලා. කොටින්ම මම අර පපට් එක හදලා ඉවර වෙලා මේ මගේ සුදු පාට ෂර්ට් එකකට තියලා ලයිට් එකක් ගන්න මේක වැඩ කරනවද ෆෝන් එකේ ෂූට් කරලා තමයි බැලුවේ වැඩ කරනවද කියලා. ඒ වගේම අර සැලඩෝ ඩාලිගේ තියෙනවනේ අර කාලය සහ අවකාශය පිළිබඳව. ඒකේ අර ක්ලොක් එක දිය කරලා තියෙනවනේ වතුර එකක්. ඒක අපි ෆෝන් එකෙන් ෂූට් කරලා බැලුවා. මෙන්න ක්ලොක් එක දිය වෙනවද ඇත්තටම කියලා. ඒ කියන්නේ ක්ලොක් එක අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් පේන්නේ. ඒත් අපිට ඒ වගේ දේවල් කරා. මොකද කාලය අවකාශය දිය කරලා තියෙනවනේ ඒක ඇතුලේ. ඒතර ඒ වගේ දේවල් පොඩි පොඩි ක්ලූස් තියෙනවා ඒක ඇතුලේ.
එක්ස්පෙරිමෙන්ටල් දෙයක් කරන. ඒක මෙහිමයි. කතාව කියන්න හොඳම විදිය තමයි මම බැලුවා. පළවෙනිම උත්තරේ මගේ ඒක. කතාව කියන්න පුළුවන් හොඳම විදිය මොකක්ද කියන්නේ. කතා කීමේ කලාවනේ දැන් මෙතන. ඔව්. එතකොට ඒ පපට් එක ගන්න හේතුව තමයි දැන් ඕක ඇඳලා කරා නම් අන්දලා කරා නම් එක තේරුමක් නැහැ. මේ අපිට එන්නේ නැහැ අර ඒ సౌందර්යය එන්නේ. ඕ ඒ సౌందර්යය එන්නේ නැහැ. මේ චිත්‍රපටයක් කියන්නේ විෂුවල් ට්‍රීට්මන්ට් එකක් නේ. මම උපරිම උත්සාහ කරා විෂුවල් ට්‍රීට්මන්ට් එකට යන්න. මට එකක් ආර්ට් හිස්ටරි මගේ ඩිග්‍රී එකයි මම ඉගෙන ගනිපු දේවල් නෙවෙයි ඇත්තටම ප්‍රයෝජනවත් වුණා. මොකද කලාව සම්බන්ධයෙන් මගේ තිබ්බ අදහස් ටික ඩෙවලොප් වුණා මගේ මේ ඇකඩමික් පැත්තෙන්. එතකොට ඊට පස්සේ මම හෙව්වා මේක කියන්න හොඳම විදිය මම ඉන්ටර්නෙට් එකේ තමයි හෙව්වේ මනෝ. ඒක මම කියන්නේ දැනුම උන්තරන් තියෙනවා එළිය. එතකොට තමයි මට ෂැඩෝ පපට් එක හම්බුනේ. හැබැයි ඒක පපට් එක හම්බ වුණෙත් මම හෙව්වා දෙමළ අය දමිළ ජනතාව හුඟක් ළඟ මේ මොනවා රිචුවල්ස් වලටද කියලා. ඕකේ ඇත්තටම මට මම මේ මියුසික් එකම සමහරක් ඒවා ඒගොල්ලෝ පාවිච්චි කරන ඔරිජිනලි පාවිච්චි කරන එක. දැන් ෂැඩෝ පපට් එකට දාලා තියෙන්නේ ඔරිජිනලි පාවිච්චි කරන එක. ඉන්දියාවල. ඒ සද්ද තමයි ඇහෙන්නේ. මම මියුසික් පවා ඒ උපාංග තමයි පාවිච්චි කරන්නේ. ඊළඟ එක තමයි මම මාතර හැදෙන්නේ. අපි මාතරනේ. ඉතින් මට හුඟක් පොඩි කාලේ මතකයක් තිබ්බා. අර අහලා තියෙනවද දන්නවද අර මේ යක්කු ගෙන්නන්න නලාව පිඹිනවා කියලා. රෑ 12ට ඒක පිඹින්නේ මට මතක විදියට තොইল වල ඕක පිඹිනවා. මට ඒ නලාවම ඕනුණා. ඒ සද්ද මගේ ඔළුවේ තිබ්බා. ඒ වගේ ජීවිතේ දේවල් තමයි අත්තර මේක ඇතුලේ තියහිච්ච දැකපු දැනිච්ච ඊට පස්සේ හිතුවා මේක කොහොමද විෂුවලි වඩාත්ම සහ අනිත් එක බජට් එක. මට තිබ්බේ පොඩි බජට් එකක්. දවස් ප්‍රමාණය. ඒතර මට ලියන්න පුළුවන්කම මම නම කතාකාරියක් වීම මට සෑහෙන ප්‍රයෝජනවත් වුණා. ලියන්න පුළුවන්කම මට ඕන විදිහට කඩලා බිඳලා ලියත හැකි මම කියන්නේ මට මම මාර එකක් කියන එක නෙමෙයි මම කියන්නේ. කොටස් Tamanට ඕන දේ එකතු වෙච්ච විදිය. ඔව්. ඒතර මම ලොකේෂන් බලලා ඇවිල්ලා මනෝ ආයෙ ලිව්වා. ඊට පස්සේ බජට් එක දැක්කම ආයෙ ලිව්වා. ඊට පස්සේ මට තියෙන්නේ රෑ 3යි උදේ 2යි කියලා මං ආයෙ ඒකටත් ලිව්වා. ඔහොම හැදිච්ච එකක් තමයි ඇත්තටම මුළු චිත්‍රපටයම ගත්තා. ඉතින් හැබැයි කොන්ෂස්ලි තෝරගත්තේ මියුසික් මට සවුන්ඩ් කියන එක මම පිලර් එකක් විදිහට හිතනවා චිත්‍රපටයක. විෂුවල් තරම්ම වැදගත් කියලා. ඕ එතකොට සවුන්ඩ් කියන එක සවුන්ඩ් වලට මේ ෆොලේ මියුසික් ඩබින් ඔක්කොම ඇතුළත්. එතකොට ඒවා ගැන මම වෙනම පිලර්ස් විදියට මම නවකතාව ලියනකොටත් එහෙමයි. මම කියන්නේ ටෙක්ස්ට් එක කොන්ටෙක්ස්ට් එක සබ්ටෙක්ස්ට් එක කියලා මම තුනක් ලියනවා. එතකොට මේකේ චිත්‍රපටයේත් එහෙමයි. ඒ කියන්නේ ටෙක්ස්ට් එක සබ්ටෙක්ස්ට් එක කොන්ටෙක්ස්ට් එක වෙනම ඩෙවලොප් කරා. ඒක කරලා ඉවර වෙලා මට තිබ්බ ලොකුම චෝදනාව තමයි උල්පන්ඩාල එකේ තේරෙන්නේ නැහැ කියන එකනේ. මේක කොහොමද සරල කරන්නේ උපරිම කියලා ඊට පස්සේ හිතුවා. ගොඩක් සරලයි නේ ඔයාලට චිත්‍රපටය බැලුවාම. හැබැයි ඒක ගැඹුර ගොඩයි. ඕ වෙන තැනකට. ඔව් නෑ ඒක වෙන ෆිලොසොෆි එකක් ඉතින් ඒක. ඊළඟට මගේ ෆිලොසොෆි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බේසික් එක හැදෙන්නේ මේ කියන්නේ බේස්මන්ට් එක හැදෙන්නේ දීප්ති කුමාර ගුණරත්නලගෙන්. ඊට මට ඒකෙන් ලැබිච්ච දැනුම මාධ්‍යයෙන් මට ලැබිච්ච දැනුම. ඊළඟට මට ඇඩ්වර්ටයිසින් වලට යන්න ඕන වුණා මනෝ. මොකද ස්ක්‍රිප්ට් එකක් කොහොමද ස්ක්‍රිප්ට් රයිටින් කියලා කියන්නේ වෙන වැඩක්. කමර්ෂල් වල. ඒකට තප්පර 30යි තමයි. හැබැයි ඒකට තියෙන ෆිලොසොෆි එක, ඒකට තියෙන ස්ට්‍රැටජි එක. කියන ක්‍රියේටිව් ස්ට්‍රැටජි එකයි මාකටිං ස්ට්‍රැටජි එකයි දෙකක් තියෙනවා. ඒතර මම කරපු මාකටිං ඊට පස්සේ ඇඩ්වර්ටයිසින් ඔහොම ගොඩක් දේවල් එකට එකතු කරගෙන තමයි මේ වගේ නිර්මාණයක් වාට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. සහ මම අහන්න කැමතියි සිනමා අධ්‍යක්ෂකවරියක් වීම කියලා කියන කාරණේ අරමුණු කරගෙන ජීවත් වෙනකොට හුස්ම ගන්නකොට ඒක ගැන හිතීම කොයිතරම් අභියෝගයක්ද ලංකාව වගේ පොළවක? සෑහෙන අභියෝගයක්. සමහරක් අය කියලා තියෙනවා මේ නදී චිත්‍රපට කරන්න ඕනේ නෑ වගේ එහෙමත් යෝජනා තිබිලා තියෙනවා. කියන්නේ සමහරක් මෙහෙමයි මනෝ මට දැන් ඔයා මේ ප්‍රශ්නය මට කල්පනා වෙන එක තමයි කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ මම චිත්‍රපටයක් හදයි කියලා. seriously මනෝ පවා මම සමහරක් කලට හිතන්න නැතුව ඇති මම නෑ ඔයා ගත්ත උත්සාහයන් ගැන මම දන්නවනේ. ඔයා මට කලින් කතා කරා තව ෆිල්ම් එකක් ගැන. ඒකෙදි වැඩ කරමුද කියලා කියන තැනටත් අපිට යෝජනා ආවා. හැබැයි මම දන්නවා ලේසි නෑ කියලා කියන කාරණේ. මොකද මේ ලංකාවේ වගේ රටක මම ඒකයි කිව්වේ ගැහැණුද පිරිමිද කියලා නැහැ.
අලුතෙන් එන ඕනෑම කෙනෙකුට තියෙන ලොකුම චැලෙන්ජ් එකනේ ඉන්වෙස්ටර්. දැන් ඔයාම කියනවනේ ඔයාට තිබිච්ච බජට් එකට අනුව ඔයාට ස්ක්‍රිප්ට් එක වෙනස් කරන්න වුණා. ඔයාට දවස් 3ක ෂූට් එකක් කරන්න උනේ. ඔයා කැමති නෝක අතපය දිගෑරලා දවස් 20ක 15ක විතර ෂූට් එකක් කරන්න. ඔයාට දවස් 3කින් කරන්න සිද්ධ වුණේ ඇයි? ඔයාගේ බජට් එක හින්දා. එතකොට ඔයාට තව විවේක බුද්ධිය සහ නිර්මාණශීලීත්වය එකට එකතු කරලා තව එක්ස්පෙරිමෙන්ටල් විදිහට තව පර්යේෂණාත්මක විදිහට ඔයාට ඕක තවත් කරන්න පුළුවන්. ඔයාගේ බජට් එක හොඳයි නා. හැබැයි මනෝ ඕකේ තව පැත්තක් තියෙනවා. ඔයා කියන එක මම දන්නවා. ඔයා කියන්නේ මේ ලිමිටඩ් මේක ඇතුලේ ඔයාට යමක් හොඳින් කරගන්න පුළුවන්. නෑ ලිමිට් වීම තුළ මගේ සිතීම මේ ෂාප් කරනවා. ඔව් ඒක හරි. ඒක තමයි අනිත් හොඳ දේ. අන්තරම ওই ගානට හැදෙන්න නැති වෙන්න පුළුවන් මට හොඳට අත දෙකärලා බජට් තිබ්බා. මොකද මම නායි. යෝන තරම් බජට් තියෙනවා. ආයෙ හොඳට ෂූට් කරන්න පුළුවන්. මට මොකද මම ෂොට් එකෙන් ෂොට් එකට මට මතකයි ෂූට් කරපේ. මම ඇඳ මොකද ඒ තරම් දුරට ප්ලෑන් කරන්න සිද්ධ වුණා මනෝ. ඒ ප්ලෑනින්ග්ම තමයි වැඩේ. ඒ කියන්නේ මම සෙට් එකට යනකොට මේකෙන් සෑහෙන ප්‍රමාණයක් ඉවරයි වැඩේ. ප්ලෑනින්ග්ම තමයි මේ වැඩේ. සල්ලි තිබ්බනම් ඔච්චර ප්ලෑන් කරන්නේ නැහැ ඒක ඇත්ත. ඔව්. ඒක අපේ ලංකාවේ මේ මෙච්චර හොඳ සිනමාකරුවෝ බිහි වෙන්නෙම ඒ අපිට නැතිකම හින්දාම තමයි. මොකද අපි දන්නවා අපිට දෙන ඇඳුමට අපි කොහොමද කපල කොහොමද ගන්න ඕනේ කියලා. එහෙම එකක් තියෙනවා. ඉතින් මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. බජට් එකක් නැති වුණාට පස්සේ ඒකේ පුව වෙන්න පුළුවන්. දැන් මගේ චිත්‍රපටය බැලුවම ඒක ලෝ බජට් කියලා කියන්න බෑ. මං හිතන්නේ. කියන මාරිනේ. ඔව් නෑ ඒකෙදි මෙහෙමයි ඔයා උපක්‍රමශීලීව යම් දේවල් පාවිච්චි කරලා තියෙන නිසා. ඔව්. ඒකයි ඒකේ තියෙන මේ මොකද ඔයා පාවිච්චි කරලා තියෙන ආටිස්ලා, ඔයා පාවිච්චි කරලා තියෙන ලොකේෂන්ස්, ඔයා පාවිච්චි කරලා තියෙන ඉක්විප්මන්ට් අපි ඒ කියන්නේ මේ පසුතල ඒවා එක ගත්තාම ඒකට ඒ කොතනකවත් එහෙම අඩුවක් පෙනුන්නේ නැහැ. ඒක තමයි. ඒ ඔයා ඒක කියන්නේ අර සවිඥානිකව මේ වැඩේ කරලා තියෙන නිසා. ඔව් මොකද අපි කැමරාව පවා තෝරගන්නේ අපිට දැන් රෙඩ් තෝරගත්තා නම් මම ලයිට් ගොඩක් ගෙනියන්න ඕනේ. සෝනි රීඩ් කරනවා අවైలබල් ලයිට් එක. ඒ ගාන කුකුලට අච්චර වෙලාවක් තමයි. ඔයාගේ වැවවට මේ වතුර මෙව කෙවට යන්න බෑ. යන්න බෑ. ඒක ෂූට් කරගන්න බෑ අපිට. මොකද වෙලා ඉතින් එයා යනවා ඒ ලයිට් එක එකම ලයිට් එකේනේ එයා යන්නේ. ලයිට් එක නෙවෙයි ලයිට් එක චේන්ජ් වෙනවා. හැබැයි කුකුල යනවා විනාඩි 20ක් විතර. විනාඩි 7ක් යනවා. 7ක් යනවා. ඔය 20ක් දැනුණාද? 7ක් යනවා. ඒ කියන්නේ මම බලාගෙන ඉන්නවා ෆිල්ම් එකේ කුකුල යනවා මං හිතුවා ඌ දැන් වෙන කොහරියයිද කියලා. නෑ එයා හරි ගාන්ට අරක වටේ යනවා. එයා කැරක්ටර් එකක් ඒකේ. ඔව්. ඔව්. මම කුකුලෙක් ඇති කරන්න ඊට පස්සේ අතටම එන ඒක නම් කොයිසිඩන්ට් එකක්. ඒ කියන්නේ ඒකින්ද නෙමෙයි මම එයාව ඇති කරන්නේ. එයා නෙමෙයි දෙන්නේ නෑ වෙන කෙනෙක්. එයා යාපනයේ කුකුලෙක්. පණ්ඩාරමේ කුකුලෙක්. මන්නාරමේ කුකුල නෙවෙයි දැන් ඔයගේ ගෙදර ඉන්නේ. නෑ. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් අපි දෙන්නගේ මේ කතා බහ අතරේ කාලයක් යනවා. හැබැයි කාලය ගියා කියලා පොඩ්ඩක් ඉන්න. මේ ඔයා හිතන්නේ ලංකාවේ සිනමා කර්මාන්තය වෙනස් වෙන්න ඕනේ කියලාද? මම යම් තාක් දුරටකට වෙනස් පහසුකම් තියෙන්න ඕනේ කියලා හිතනවා. ඒක ඔව් පහසුකම් තියෙන්න ඕනේ කියලා විශ්වාස කරනවා. අනිත් එක කර්මාන්තයක් විදිහට ගොඩ නැගෙන්න ඕනේ කියලා. මොකද මම හොඳටම දන්නවා මනෝට චිත්‍රපටයක් කරන්න ඕනේ. හරිද? ඒක මේ අද ඊයේ එකක් නෙවෙයි. මනෝ හරිනම් මට වඩා දශක දෙකකට විතර කලින් චිත්‍රපට ඉවර කරලා තියෙන්න ඕනේ. ඇයි ඉවර කරලා තියෙනවා චිත්‍රපටය. ඒවට ඉතින් ඒවා අපිට මේවා මේ තිරයට ගේන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි. ඒකේ process එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් නිකන් හිතන්නකෝ මගේ කතාව කිව්වොතින් කිසිම කෙනෙක් විශ්වාස කරේ නැහැ මම චිත්‍රපටයක් හදයි කියලා මම විශ්වාස කරන්නේ. හීනක් මේක ඩ්‍රීම් එකක්. එතකොට මට ඉන්වෙස්ට් කෙනෙක් හිටියේ නෑ පළවෙනි එක. එතකොට මගේ සහකරු ඉන්වෙස්ටර් වෙනකන්, ඒ කියන්නේ සම්පත් හස්බන්ඩ් මගේ හස්බන්ඩ් ඉන්වෙස්ටර් වෙනකන් මම චිත්‍රපටයක් කරයිද කියලා නොෂුවර්. එයා තමයි ඇත්තටම මාව චිත්‍රපටි කාර්යයක් කරන්නේ. එතකොට මට වගකීමක් තිබා සම්පත්ව ඩිසපොයින්ට් නොකරන්න. පුද්ගලික ජීවිතේත් මම එහෙම කරනවා. හොඳටම. ඇත්තටම ආඩම්බර ඇති ඔයා ගැන. මම හිතන ගොඩක් ඇත්තටම උදාර ඊළඟ කෙනා උදාර පල්ලිය ගුරු. දැන් මේ දෙන්න නැත්තම් මම චිත්‍රපටි කරුවෙක් වෙන්නේ නැහැ. පළවෙනි එක මනෝ. දෙක තමයි උදාර මට හම්බ වෙන්නේ අපි හැමෝම දන්න අපි සිරිස් එකට වැඩ කරා අවුරුදු ගානකට පස්සේ තමයි අපි හම්බ වෙන්නේ. උදාර තමයි දවස් තුනෙන් චිත්‍රපටි කරන විදිය කියලා දුන්නේ. උදාර නැත්තම් අපිට දවස් තුනෙන් කරන්න බෑ. සල්ලි තිබ්බත් දවස් තුනකට කරන්න බෑ. ඒකට සම්පත් සහ උදාර දෙන්නම චිත්‍රපටි ඉවර වෙලා රෂස් බලනකොට ඇඬුවා.
පිරිමි දෙන්නේ මම දන්නවද ඒ දෙන්නට නෝ. එහෙම. එතකොට මට මතකයි ජෆ්නා උදාර ඇවිල්ලා හිටියේ නෑ. ජෆ්නා බිග් ස්ක්‍රීන් එකේ දකිද්දි ආයෙ සම්පත් ඇඬුවා. සම්පත් කියන්නේ මෙහෙම අඬන කෙනෙක් නෙවෙයි. ඕ ඒතර සතුට. ඒ සතුටට. එතකොට මං හිතන්නේ මට එහෙම කෙනෙක් මගේ මොකක් හරි වාසනාවකට කියලා අපිට අපි වාසනාව විශ්වාස කරා නොකරා කියලා. නමුත් එහෙම පාවිච්චි කරමු මේ වචනේ. ඒතර මට ඒව හම්බ වෙනවා. සහ මට චිත්‍රපටි කාර්යයක් වෙන්න පුළුවන් වෙනවා. හීනේ තියෙන කී දෙනෙක් ඒ හීනත් එක්ක මැරෙනවද? හීන දෙනෙක් කී දෙනෙක් හීනත් එක්ක තාම ජීවත් වෙනවද? ඒක සාක්ෂාත් කරගන්න බැරුව. ඒක කර්මාන්තයක් විදිහට ගොඩ නැගිච්ච නැති නිසානේ මනෝ. ඊළඟ එක තමයි මම එක කියන්න ඕනේ. මම සමාන දිනපු හින්දාත් මම විදේශ චිත්‍රපටි වල නියෝජනය කරපු හින්දාත් තමයි මට චිත්‍රපටේ පෙන්වන්න පුළුවන් වෙනව නම් පෙන්වන්න පුළුවන් ලංකාවේ. ඔව් මම ඒකත් අහන්න ඕනේ ප්‍රශ්නයක් වගේ. ඔව් මොකද එහෙම චිත්‍රපටේ කියලා ගණනාවක් තියෙද්දි පොලිමක් තියෙනවා එකක් කවදද මගේ චිත්‍රපටේ පෙන්වන්නේ කියලා මට හැමතිස්සෙම අහනවා. ඒතර මට කිසියම් බලාපොරොත්තුවක් තියෙනවා මේ අවුරුද්දේ පෙන්න ගන්න පුළුවන් වෙයි කියලා. ඇයි? මෙතන මම ජයග්‍රහණය කරලා තියෙනවා ජාත්‍යන්තරය. මම කියන්නේ ඒකයි තමන් ඉස්සෙල්ලා වග කියන්න ඕනේ තමන්ගේ වැඩේට. තමන් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඔව් ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඉතින් තමන් කොච්චර කැප වුණත් වගේ කිව්වත් ඒක නම් වෙලාව ඒ කියන්නේ ඊඩම් කඩම් උගස්සලා තමයි නැත්තම් කරන්න වෙන්නේ. ඇයි? කර්මාන්තයක් විතර ගොඩ නැගිලා නෑ මනෝ. ඉතින් ඊළඟ එක තමයි මම හිතන්නේ දැන් චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සුදත් අයියා සුදත් මහදේවල්වල් මහත්මයා උත්සාහ කරනවා මේක පොඩක් ක්‍රමානුකූලව මේ වැඩේ කරගෙන යන්න. ඒ කියන්නේ මේ චිත්‍රපට සංස්ථාවෙනුත් තියෙන්න ඕනේ එහෙම එකක්. මැදිහත් වීමක් චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම උතර. මම කිව්වේ මගේ චිත්‍රපටේ මට කේරළේ පෙන්වන්න පුළුවන්කම තියෙනවා මේ වෙද්දී. මම කේරළේ පෙන්වන්න සූදානම් වෙලා ඉන්නවා. මම ඊට කලින් මේක කියලා නෑ. නමුත් ඇත්තටම ඩිස්කෂන්ස් යන හින්දාත් සහ ඒක මේ කරගන්න පුළුවන් වෙයි හින්දාත් මම ඒක කියනවා. ඒතර මම කියන්නේ මම චිත්‍රපට සංස්ථාවත් එක්කත් කතා වුණේ. මම චිත්‍රපටේ පෙන්වුවාට පස්සේ මගේ ඒ ස්ලොට් එක, ඒ කියන්නේ ඒ මම වැඩ කරන මේ කණ්ඩායමක් ඉන්නවනේ. ඒගොල්ලෝ මම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. මගෙන් පස්සේ එන චිත්‍රපට පෙන්වන්න කියලා. කේරළයට ගෙනියන්න කියලා. ඒගොල්ලෝ බාර ගන්නවද නැද්ද මනෝ අපේ වෙන ප්‍රශ්නයක්. හැබැයි අපේ මානසිකත්වය හැදෙනවනේ ඊට පස්සේ නෑ මම ලංකාවේ විතරක් නෙමෙයි මේක කේරළයටත් හදන්න ඕනි කියලා. අපි එළියට අඬ හදන්න ඕනි කියලා. එකක් ඔයා සම්මාන දිනුවත් හරි නැත්නම් ඔයා හරි චිත්‍රපටයක් කියන්නේ හරි කියලා කියන්නේ මගේ එක හරි කියන එක නෙමෙයි මම කියන්නේ. තමන්ගේ ජොනර් එකේ වැඩ කරොත් හරියට. මොකක් හරි කරන වැඩේ කරොත් තමන්ට තියෙනවනේ මේ තමන් කැමති දෙයක්. ඔව් ඒක තමයි. ඒක කමර්ෂල් වෙන්න පුළුවන්, ආර්ට් හවුස් වෙන්න පුළුවන් මොකක් හරි. කිසියම් ජයග්‍රහණයක් නැත්නම් කිසි කාට හරි පෙනුනොත් මේක හරි වැඩක් කියලා ඉවරලා මං හිතන්නේ ඒක පෙන්න ගන්න එච්චර අමාරු වෙයි කියලා. මං කියන්නේ පෙන්නන්න බැරි වෙච්ච නරක වැඩ කියලා. ඒ අදහස ඒක නෙමෙයි. නමුත් එක පාත් එකක් මම මේ පෙන්නන්නේ. අර පොලිමේ ඉන්න ටික පෙන්නන්න මෙහි ක්‍රමවේදයක් නෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඔව් දැන් ඇත්තටම දැන් ලංකාවේ දුවන චිත්‍රපටි කියලානේ කියන්නේ. ඒක තමයි. ඒ කියන්නේ හෝල් කියන්නේ සිනමා මණ්ඩල කීපයක් තියෙනවානේ. ওই මණ්ඩල කීපේ තමන් බිට් කරන්නේ. දැන් අපි චිත්‍රපටියක් පෙන්නලපුවාම මේ මණ්ඩල ටික ඇවිල්ලා ඉඳගෙන චිත්‍රපටිය බලනවා. ඒකට ඒගොල්ලෝ තීරණය කරනවා මේක තමන් ගන්නවද නැද්ද කියලා. ඔව්. ඒකට තමන් ගන්නෙ තමන්ට මේක හෝල් වල දුවා ගන්න මිනිස්සු එයි කියලා හිතන ඒවා විතරයි. හැබැයි ඒගොල්ලන්ට අදහසක් නැහැ මේ වගේ මේක සමහරට සති දෙකක් තුනක් මේක මිනිස්සු බලයි. හැබැයි ඒක ඇතුලේ වටිනාකමක් තියෙනවා කියලා ඒක තීරණය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ චිත්‍රපට සංස්ථාවට මැදිහත් වෙන්නම වෙන්නේ. මොකද ඒගොල්ලන්ට රිද්ම කියලා මණ්ඩලයක් තියෙනවා. ඉතින් ඒකෙදි දැන් ඔයාගේ චිත්‍රපටි ඒ වගේ තව ලංකාවේ ඇතුලේ අලුත් අධ්‍යක්ෂකවරු කරපු තමන්ගේ පළවෙනි සිනමා නිර්මාණ තියෙනවා ප්‍රදර්ශන මණ්ඩල විසින් බාරගත්තේ නැති. ඒ කියන්නේ මේ අපි ඔය කියන එළියේ තියෙන පෞද්ගලික අංශවල ඒවා. එහෙම නමුත් ඒ චිත්‍රපටි තා හොඳ මට්ටමේ තියෙන ඒවා. මට කියන්න ඕනේ මනෝ මට චිත්‍රපට සංස්ථාවෙන් කිසියම් සහයෝගයක් ලැබෙන නිසා තමයි මට බය නැතුව කියන්න පුළුවන් වෙන්නේ මේක මෙහෙම පාත් එකකුත් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඔයා හරියට වැඩක් කරොත් ඉතින් ඔයාලට මොකක් හරි පාත් එකක් තියෙනවා කියලා කියන්නේ. ඊළඟ එක තමයි පාත් එක නැති වෙන්න හේතුව තමයි ක්‍රමවේදයක් නැති එක සහ මේක කර්මාන්තයක් විතර ඩෙවලොප් වෙලා නැති එක. ඉතින් මට වුණත් වෙන එෆර්ට් එකක් දාන්න සිද්ධ වෙනවා මේක මේ පෙන්න ගන්න. ඊළඟ එක තමයි මම
ඔයා දන්නවා මම මාකටිං මැනේජර් විදිහට වැඩ කරලා තියෙනවා මගේ මාකටිං එක විෂයක්. එතකොට මම මේක හැදුවට පස්සේ මම මාකටිං වලින් තමයි මේක දිහා බලන්නේ. සා මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක ප්‍රොඩක්ට් එකක් නෙවෙයි ඒක විකුණන්න එපයි. එතකොට මම ඇඩ්වර්ටයිසින් කරලා තියෙන හින්දා මම එතකොට ඒක ඇඩ්වර්ටයිස් කරන විදිහත් වෙන ප්ලෑන් එකක් තියෙනවා. ඒතර මට මෙහෙම මොකක් හරි පහසුකමක් තියෙනවා මේක ගෙනියන්න. ඒක හින්දා ඔය ලොකු කතා කියන්න පුළුවන් වගේ කෙනෙක් කියන්න පුළුවන්. එහෙම පාත් එකකුත් තියෙනවා එක. තමන් එහෙම දැනුවත් වෙලා තමන්ගේ වැඩේ කරලා තමන් ඒක ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට ගෙන යන්න ලේසි වෙලාම මේ ප්ලෑන් එක මෙහෙමම තියෙන්න ඕනේ. ඔය චිත්‍රපටය හදලා ගෙදර නිදා ගන්න බෑ. බෑ ඔය හරි ප්‍රොසෙස් එකක් තියෙන්න ඕනේ. මනෝ ඒක නවතින්න බෑ. මේක වෙහෙසයි තමයි නවතින්න බෑ. ඒකේ වෙහෙස නැති කරගන්න තමන් දැනගන්න ඕනේ. සිනමා උරේලවල් ජයග්‍රහණය කරාම වෙහෙස නැති වෙනවා. එහෙම තියෙනවා. ඔව්. අවුරුදු චිත්‍රපටිය දැකලා හොඳයි කිව්වහම වෙහෙස නැති වෙනවා. ඒතර මේ ප්‍රොසෙස් එකේ යන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මේක හරිනම් පළවෙනි කාරණේ විදිහට එන්න ඕනේ. කර්මාන්තයක් විදිහට ගොඩ නැගෙන්න ඕනේ. එතකොට අර ඩයලොග් එක මේ කියන්නේ අපි කතා කරපු විචාරකයා සහ සිනමාකරුවා අතර ඩයලොග් එකත් මේ වැදගත් වෙන්නේ ඒකයි. එතකොට සිනමාකරුවා පෝෂණය වෙනවා විචාරකයෙන් සහ අනිත් අයගෙන් පෝෂණය වෙලා කර්මාන්තයට කිසියම් හොඳ නිර්මාණයක් දායක කරනවා. කර්මාන්තයක් විදිහට ඩෙවලොප් වෙන්න අනිත් පැත්තෙන් ගවර්න්මන්ට් එකෙන් සපෝට් එක, චිත්‍රපට සංස්ථාවෙන් සපෝට් එක, ප්‍රදර්ශකයින්ගෙන් සපෝට් එක ඒ ටික එහෙම ඩෙවලොප් වෙනවා නම් මම කියන්නේ මේක චක්‍රයක්. මේක ටීම් වර්ක් එකක් නේද? ඒක අපිට ගත්තාම මේ ඔක්කොගේම දායකත්වය එකක් විදිහට කියන්න පුළුවන්. එකක් බින්ද වැටෙනොත් අනිත් ඔක්කොම බින්ද වැටෙනවා. ඒකින්ද විචාරකයාගේ සිට සිනමාකරුවාගේ සිට චිත්‍රපට සංස්ථාවේ සිට නිෂ්පාදකයාගේ සිට නළු නිළියන්ගේ සිට කාර්මික ශිල්පීන්ගේ සිට ඊට පස්සේ ප්‍රේක්ෂකයා දක්වා නේ ඒ කියන්නේ ප්‍රදර්ශන මණ්ඩල වල සිට ප්‍රේක්ෂකයා දක්වා මේක විශේෂ සර්කල් එකක්. බින්ද වැටුණොත් තැනක් මුළු සර්කල් එකම ඩොමිනෝ වගේ බින්ද වැටෙනවා. ඒකින්ද කාටවත් ඇඟිලි දික් කරන්න බෑ මනෝ. මම මෙහෙම මොකක් හරි හයියකින් අරගෙන යනවා මට තියෙන සපෝට් එකයි මීඩියා සපෝට් එකයි අරවයි මේවයි ඔක්කොම එක. මම කියන්නේ මේ විශේෂ සර්කල් එකේ තමයි මමත් ඉන්නේ. මේ විෂම චක්‍රයේ තමයි මමත් ඉන්නේ. හැබැයි මම මේක ගොඩ දාගන්න මට වෙන ප්ලෑන් එකක් තිබ්බා. ඒක හදන තැන ඉඳලා ඒ ප්ලෑන් එකේ මම හිටියා. එහෙම නැති අය නිර්මාණශීලීත්වය විතරක් තියන අය මං කියන්නේ ඒක මාර එකක් හැදෙන්න පුළුවන් චිත්‍රපටයක් ඒකත් එහෙම තියෙනවා නම් අපරාධයක්. මාර එකක් නොවුනත් කමර්ෂල් චිත්‍රපටයක් වුණා. ඔව් නෑ මං කියන්නේ එහෙම තමයි චිත්‍රපටයක් හදලා තියන් ඉන්න ඕනේ නෑ. ඒක බලන්න ඕනේ. ඒක අපි පෙන්වන්න ඕනේ සහ ඒක තමයි නේ ඒකටනේ හදන්නේ ඒක. සහ මම කැමති මෙහෙම අහන්න. ඒ කියන්නේ දැන් නදී චිත්‍රපටියක් කරානේ. හරිද? නදී චිත්‍රපටිය කරලා තියෙන එක ඇතුලේ අපිට මේ දූපතෙන් එහාට මේ සිනමා නිර්මාණය ගිහිල්ලා ඇගයීමට ලක් වෙලා තියෙනවා, සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා, සාකච්ඡා වෙලා තියෙනවා. දැන් ලංකාවේ මමත් චිත්‍රපටිය බලලා තියෙනවා. මම කැමතියි දැන් නදීගේ ජීවිත ගමන දිහා බලපුවාම රේඩියෝ, ටෙලිවිෂන්, සාහිත්‍ය එතකොට චිත්‍රත් අඳිනවා, මාකටිං කරනවා, මාකටිං කරා, දැන් මොනවත් තව ඉගෙන ගන්නවා, මැනේජ්මන්ට් කරා, කමර්ෂල් වල ඇඩ්වර්ටයිසින් පැත්ත වැඩ කරා. මේ හැම එකකින්ම දැන් නදී ගිහිල්ලා එක තැන් චැප්ටර් මෙහෙම පෙරලගෙන මෙහෙම ඉස්සරහට එනවා. ඒ හැම එකක්ම යම් විදිහට ගත්ත පොඩ අතාරිනවා. පැත්තකින් තියලා දැන් මෙහෙම එනවා. ඒක ඉතින් ඔයගේ ගමනේ එක ස්තම්භ ඒවා. එක තැම්පහු කරගෙන එන්න ඕනේ ජීවිතේ. එහෙම තමයි. දැන් ඔයා සිනමාවට ඇවිල්ලා ඉන්න. මෙතනින් එහා කොහාටද නදී? සිනමාව ඇතුලේ ඔයා කොහාටද? මොකද ඔයා මේ කරපු පළවෙනි නිර්මාණය දිහා බැලුවාමත් මං කිව්වේ මං හරි ආඩම්බර වෙනවා. මම සතුටු වුණා. මං අදත් ඉන්නේ ආඩම්බරෙන්. ඒකට හේතුව ඒ කියන්නේ මට මෙහිම සිනමාකාරියක් එක්ක මෙහෙම කතා කරන්න පුළුවන් වෙනවා. සහ ඒ ඔයා හිතපු විදිහ, ඔයා සංහිඳියාව ගැන හිතපු විදිහ, ඔයාගේ ෆිලොසොෆි එක ගත්තාම මට ඕනේ නදී මෙතනින් මට හිතුනේ චිත්‍රපටිය බලද්දි නදී මෙතනින් එහා කොහාටද යන්නේ සිනමාව ඇතුලේ. ඔයා එක උඩම තැනකට ගෙනල්ලා තියෙනවා. මට අනුව මම මේ කියන්නේ මම චිත්‍රපටි ඕන තරම් බලපු කෙනෙක්. මම දැනට චිත්‍රපටි ඕන තරම් බලන කෙනෙක්. මං එන්න තියෙන චිත්‍රපටි දැකපු කෙනෙක්. එහෙම ගත්තාම මං කල්පනා කරනවා නදී මෙතනින් එහාට කොහාට යයිද? එයාට යන්න වෙනවා කොහෙට හරි. මං අහන්නේ කොහාටද යන්නේ? මුලින්ම ස්තුතියි මනෝ මට සීරියස්ලි අර මොකද නිහතමානී කියන්න බෑ ඒකට නම් අඩම්බරයක් දැනෙනවා මනෝ වගේ කෙනෙක් ඒකට කැමති වීම සහ එච්චර දෙයක් ඔව් ඒ වචන ටිකට බොහොම ස්තුතියි සීරියස්ලි ඒක තමයි සතුට ඇත්තටම මම කිව්වේ අර මේ ගමන යන්න ඒ වෙහෙස නැති කරන දේවල් තමයි මේ ඔයාගේ ආදරේ කැමැත්ත
ඒක තමයි මනෝ ඒක වෙන වැඩක්. ඔයා දන්නව වචන වල වටිනකම. සීරියස්ලි පළවෙනි එක. දෙක ඒ මගේ හැඟීම. ඒ කියන්නේ තේරෙනවා. මගේ ඉනර් ෆීලිං එක තමයි මම ඔයාලට වචන කරලා දුන්නේ. මට තේරෙනවා. බොහොම ස්තුතියි සීරියස්ලි. දෙක තමයි ඔයා කියපු එක මගෙන් කේරලෙන් මගෙන් ඇහුවා. මට හොඳට මතකයි. අනුෂ ගණේෂ් මගෙන් ඇහුවා ෆෙස්ටිවල් එකේ යා ඕගනයිසර් කෙනෙක්. නදී මම මෙතනින් එහාට කොහොමද කොතැනටද යන්නේ මේක you said the bahai මොකද ඊළඟ නිර්මාණය කියලා. ඔයාට මේක මාර අභියෝගයක්. ඔයාට ඔයාවම අභියෝගයක් කියලා. ඒකම පැහැදිලිව. ඔයා කියපු එක මට කිව්වා. මට අදහසක් තියෙනවා මනෝ. මොකද ඇත්තටම මම ගත්තොතින් මම අනිත් සියලු දේවල් කරලා තියෙන්නේ මම හිතන්නේ සිනමාකාරියක් වෙන්න. මීඩියා වල ඉඳලා තියෙන්නේ, ඇඩ්වර්ටයිසිං වල ඉඳලා තියෙන්නේ, මම පොත් ලියලා තියෙන්නේ, මම චිත්‍ර අඳින්නේ, මම හිතන්නේ සියලු දේ කරලා තියෙන්නේ මම සිනමාකාරියක් වෙන්න. ඊළඟ එතකොට සිනමාව සම්බන්ධයෙන් මට තියෙන අදහසක් මම ඊළඟ වැඩේ මොකද කරන්න ඕනේ කියලා. මම දන්නා ඒක ෆේල් වෙයිද ඒක හරියට මගේ අතින් වෙයිද කියලා. නමුත් අදහසක් තියෙනවා මම කොහෙටද යන්න ඕනේ කියලා. මොකද කරන්න ඕනේ කියලා. ඔව් ඒක තියෙන්න ඕනේ. ඒක තමන්ට තමන්ව චැලෙන්ජ් කරගන්න තැනක්. අනිවාර්යෙන්. මම කැමතියි ඔයාලට දැන් නිදහසක් දෙන්න. මම මොකුත් අහන්නේ නැහැ. මේ කැමරා එක තියෙනවා. අපි ඒක ඕන කෙනෙකුට දෙන එකක්. අපි ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කොයිතරම් ෆයිට් කරාද? නේ? අපි කොයිතරම් දේවල් කතා කරාද? ඉතින් මේ මොහොතත් මම ඒකට ඉඩ දෙන්න කැමතියි. මට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මම හිතන්නේ මනෝ දැනටත් මම යාළුවෝ සෑහෙන ප්‍රමාණයක් තරහා කරගෙන ඉන්නේ. මට බය නෑ මාර මාස් මීඩියා එකක තරම් මම YouTube වලට ඇත්තටම ඇවිල්ලා නෑ. ගොඩක් YouTube මම කරලා නෑ වැඩසටහන්. මේක බලන විශේෂ පිරිසක් හින්දා මම හිතන්නේ මට බයින් එකක් නැහැ. ලොකු කතා කියනවා අයෝ මේවා කියලා. මේ ඔයාගේ නිදහස ඔයාට තියෙනවා. ඒක තමයි. ඇත්තටම මං හිතන්නේ රටක් විදියට අපි මොකක්ද කරමින් ඉන්නේ කියලා අපිටම අපි ආපහු හැරිලා බලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි එකට උද්ඝෝෂණය කරලා තියෙනවා, එකට ප්‍රොටෙස්ට් සංවිධානය කරලා තියෙනවා. ඒ අය මං හිතන්නේ ආපහු ඒ කියන්නේ අතෙන්ට ගිහිල්ලා බලුවොත් හොඳයි ඒගොල්ලෝ. මට මේක සීරියස්ලි මම මේක Facebook වලවත් මම කොහෙවත් ලියන්නේ නැහැ. අපිත් එක්කම හිටපු අය ඉන්නවනේ ඇට්ලිස්ට් අඩුම තරමින් ඒගොල්ලෝ හරි හැරිලා බැලුවොත් ඒ කියන්නේ අර පරණ ජීවිතත් පරණ තැනට ගිහිල්ලා බැලුවොත් හොඳයි මම හිතන්නේ හොඳයි කියලා මම හිතනවා. අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි මොකද්ද ඉල්ලා සිටියේ? අපි මොකක්ද අපි බලාපොරොත්තු වෙච්ච වෙනස කියලා. අපි දැන් ඒක කරමින් ඉන්නවද කියලා මම හිතන්නේ ඒගොල්ලෝගෙන්ම අහගන්න ඕනේ කියලා මම හිතනවා. ඒ කියන්නේ මට පුද්ගලිකව විවේචනය කරන්න පුළුවන්. මට කිසිම මම හිතන්නේ මනෝටත් පුළුවන්. අපි කිසිම පක්ෂයකට බැඳිලා නැහැ, සපෝට් කරලා නැහැ. කිසිම පාටකට අපි නැමිලා නැහැ. එතකොට මම හිතන්නේ අපි දෙන්නට මේක කියන්න පුළුවන්. ගොඩක් අය ඒ ස්ටේජ් වල නැගලා තියෙනවා. මම හිතන්නේ අපි දෙන්නම නැග්ගේ නැහැ. අපිට අමතරව තව කීප දෙනෙක් හිටිය අපිත් එක්ක ප්‍රොටෙස්ට් කරපු අය ස්ටේජ් නැගමුට නැති අය. ඒගොල්ලෝනේ කතා කරන්න පුළුවන්. මම හිතන්නේ අනිතර කතා කරන්න බෑ. දැන් අර මේ දායක සභාව වගේ කතා කරන අයව මේ නිශ්ශබ්ද කරන්නත් ඒගොල්ලන්ට දායක සභාවක් ඉන්නවා. එතකොට මේ මොකක්ද මේ රෙජිම් චේන්ජ් එකක් විතරද කියලා මම අහන්නේ. ඊළඟ කාරණේ තමයි මම සම්පූර්ණ විවේචනය කරන්නේ නැහැ. නමුත් මම යෝජනා කරනවා මේක විවේචනයක් නෙමෙයි යෝජනා කරනවා. ඔයා කලින් හිටපු තැනට ගිහිල්ලා පොඩ්ඩක් ආපහු හැරිලා බලන්න ඔය තියෙන මොකක් හරි മന്ത്രി ධූරයක් හරි ඇමති ධූරයක් හරි ඒ ටික අයින් කරලා හැරිලා බලන්න. මම දන්නවා. ඒ කියන්නේ මේ පාලනය ලේසි නෑ. රටක් පාලනය කරන්න විශේෂයෙන්ම මේ ආර්ථිකව දුර්වල වෙච්ච රටක් පාලනය කරන්න මේක ගොඩ ගන්න ලේසි නෑ. නමුත් සමහර දැන් PTA ගත්තොත් ත්‍රස්ත විරෝධී පන්ත උදාහරණයකට ඒක විතරක් ගමුකෝ. ඒක වෙනුවෙන් ඒක මේ මොහොතේ වැඩ කරමින් ඉන්න විදිය නේ. ඒක වෙනුවෙන් කතා කරමින් ඉන්න. ඒතකොට ඉල්ලුවේ කතා කරේ මොකක්ද දැන් කරමින් ඉන්නේ මොකක්ද කියලා මම හිතන්නේ අපේ යාළුවෝ සෙට් එකම අපෝ ඇරිලා බැලුවොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. මේ විවේචනයක් නෙමෙයි. මම කිසිම තැනක මම හිතන්නේ මේක කියලා නැහැ. Facebook එකේවත් මම එහෙම කියන්නේ නැහැ. මේක දේශපාලනික කරා මේක කලාව සම්බන්ධයෙන් නෙමෙයි. එතකොට අපි ජීවත් වෙන්නේ අපේ පොඩි කාලයනේ මම හිතන්නේ අපිට තව පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙනවා. බලය හම්බ වෙන්නේ සමහරක් වෙලාවට එක සැරයක් හෝ දෙසරයක් වෙන්න පුළුවන්.
ආයවා එන්නේ මෙතනටද නේ පාර්ලිමේන්තුවෙන් එළියට බහලා ආයේ බලය නැති වුණාම එන්න වෙන්නේ වට ආයේ මෙතෙන්ට මේ අපි ඉන්න තැනට ඉතාලම පැහැදිලි ඔව් ඒතර ඒ දැන් පුළුවන් නම් පාර්ලිමේන්තුවේ බලය නැති වෙච්චාම ආයෙ මෙතෙන්ට එනවට වඩා දැන් පුළුවන් නම් එතෙන්ට අවිල්ලා ඒ ෂූ එකට එන්න අපු පරණ සපත්තු දෙකට බහැලා බලන්න මං කොතනද හිටියේ මම මොනවාද ඒ දවස්වල බලාපොරොත්තු වෙන්නේ මම මොනවාද හීන දකිමින් හිටියේ මට බලය හම්බුනම කරන් දැන් කරමින් ඉන්න මොකද්ද කියලා හිතුවොතින් හොඳයි කියලා මම යෝජනා කරනවා. හොඳයි ඒක නදීගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමක් ඒකට අපි ඉඩ දීලා තියෙනවා කිසිම ගැටලුවක් නැහැ. ඒක අපිත් යෝජනා කරනවා මමත් යෝජනා කරනවා මොකද අපි ඒක මම ඒක ඇත්තටම ලියාගෙන තාම මම වාගෙන් අහන්න අපි මේක කතා කරමු කියලා අපි මම ප්‍රශ්න අහනවා නෙවෙයි අපි කතා කරනවානේ ඒ කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි පාර්ට බැස්සා අරගල කරා මේ මොහොතේ රට තුල තියෙන කාරණා සම්බන්ධයෙන් ඔයාලට මොන වගේ අදහසක්ද තියෙන්නේ කියන කාරණේ අර දැන් බයි ප්‍රජාවවත් මම හිතන්නේ කියන නාමකරණය කරපු විදිහ ඒගොල්ලොත් අපිට ඒගොල්ලෝ ඔයාට මතක ඇති මනෝ සමහරක් වෙලාවට අපි තාම දැඩි ලෙස පැවති රාජතන්ත්‍රය ප්‍රශ්න කරා ප්‍රශ්න කරා ඒගොල්ලොවත් හැරිලා අපිට කියපු නැති දේවල් දැන් අපි ලිව්වොතින් මේගොල්ලෝ කියන්න ඉඩ තියෙනවා ඒ ගානට ආවේ කොහමද නේ يعني මේ සමහරක් වෙලාවට යාළුකම් මතක නැහැ කියන්නේ එකට වැඩ කරපේව මතක නැහැ මං කියන්නේ අපිව මතක කරන්න ප්‍රශ්න වලට උත්තර දෙන විදිය ගැන ආපහු කතා කරන විදිය නේ කියන්නේ විවෘතභාවය ඔව් ඒක තමයි එතකොට තොරතුරු දැන ගැනීමේ අයිතිය ගොඩක් දේවල් තියෙනවා අධ්‍යාපනය සම්බන්ධයෙන් නේ ගොඩක් දේවල් තියෙනවා ඔව් ඒ වෙනස්කම් වෙන්න ඕනේ තා ප්‍රමාද වෙන්න හොඳ නැහැ ඉතින් ඒවා අපි දැන් මේ ගෝලීය ප්‍රශ්න වලට මුහුණ දෙන්න තියෙනවා අපිට ඒවා අපි ආසන්නයටත් ඇවිල්ලා අනිත් එක මනෝ අපිට තව ගේන්න කියලා තව කට්ටිය තව ඉන්නවද නැහැ කියන්නේ පරමාදර්ශී චරිතේ ඉන්නවද නැහැ නේද පරමාදර්ශී චරිතේ ඉන්නවද අපි තිර වෙලා ඉන්නේ ඒක තමයි අපිටත් නැහැ ඒක තමයි අපිට ඒකින්ද යෝජනා කරන්න සිද්ධ වෙනවා මේ විකල්පයක් නැහැ කරුණා කරලා මේ ඉන්න ටිකේ වැඩ කරන්න කියලා නදීගේ ජීවිතය ගගක්සේ ගලාගෙන එන අතරේ ප්‍රේමය ආදරය ඒව මගහරින්න බැරි කාරණානේ නදීගේ ජීවිතය ඇතුළෙත් එහෙම සිද්ධි මෙහෙම ගලාගෙන ඇවිල්ලා දැන් එක තැනක මොකද්ද ප්‍රේම කතාවක් කිව්වා නදී කසාද බැඳලාද ඔව් බැඳලානේ අපිට කිව්වේ නෑ පුද්ගලික දේවල් මම ගොඩක් කතා කරනවා අඩුයි මාධ්‍යවල දැන් ඔයා හැරිලා ආපහු බැලුවොත් ඉන්ටර්විව්ස් වල උනත් ඇහුවොත් මම උත්තරයක් දෙනවා ඇරෙන්න. ඒ කියන්නේ මම වැඩක් කරොත් ඇරෙන්න ඉන්ටර්විව් එකක් මට අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. සමහරක් වෙලාවට සමහරක් අය ජනප්‍රියත්වය පවත්වාගෙන මට හිම පවත්වාගෙන යන ජනප්‍රියත්වයක් නැහැ. ඉස්සෙල්ලා ඉන්න කාලේ නම් මම ඉන්ටර්විව්ස් හරි මාඩුයි කරලා තියෙන. ඒතර කොහොමද ටීවී එකේ ඉන්නවනේ. මම හිතනවා වැඩ එක තමයි මම කතා කරලා තියෙන්නේ ගොඩක් වැඩක් ආවොත් දැන් නදීට මේ චිත්‍රපටය නදීව අධ්‍යක්ෂකවරියක් කරේ සම්පත් එයාගේ නම සම්පත් ගුණවර්ධන මට හම්බුණා එයා දන්නවා ඒක තමයි ඒතර එයා IT ෆීල්ඩ් එකේ කෙනෙක් හැබැයි කලාව සම්බන්ධයෙන් විශාල අදහසක් තියෙන කෙනෙක් සාව ෆොටෝග්‍රැෆි වලට කැමති ඇයි චිත්‍ර අඳින්න පුළුවන් මම පොඩ ඇදගෙන එනවා මේ පැත්තට පොඩ චිත්‍ර අඳිමු එහෙම කියලා ඉතින් එයාගේ පුංචි කියන්නේ අම්මගේ නංගි ඇත්තටම අපි අතර නැති වුණා. එයා තමයි මේ යෝජනා කරේ මේක යෝජිත විවාහයක් ඇත්තටම. එතකොට එයා මේ ඔය මේ භූපතිල හැම දන්න කෙනෙක්. කියන්නේ පද්මයි මුල්දෙනිය කිව්වොත් ඔය ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ දන්නවා. ස්මකටවත් දන්නවා ඇති. එහෙම කෙනෙක්. ඒතට නමුත් මෙයා කලාවට සම්බන්ධ නැහැ. වෙලා නැහැ. ෆස්ට් ටයිම් තමයි සම්බන්ධ වෙන්නේ මං හින්දා. හොඳයි. ඉතින් එහෙනම් අපේ ජීවිතේට සුබ පතනවා. ඔයාගේ නිර්මාණ ජීවිතේට සුබ පතනවා. බොහොම ස්තුතියි අද සාකච්ඡාවට ආවට. ඉතින් මම හිතනවා ඔයාට ඉදිරියේදී කියන්නේ දැන් මේ පැන්ට්‍රම් කියන චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයන් අතරට ඉතාම ඉක්මනින් නරඹන්න අවස්ථාව දෙන්න ඒ ඕනේ කරන පසුබිම හැදෙන්න ඕනේ කියලා. ඒකට අවශ්‍ය කරන පසුබිම හැදිලා ලංකාවේ මොකද ලංකාවේ පොළවේ සිනමාකාරියක් හැටියට ඔයාට ස්ථානගත වෙන්න නම් ඒක ලංකාවේ මේ ප්‍රේක්ෂකාගාරයට මේ නිර්මාණය යන්න ඕනේ. ඉතින් ඒ එසේ වේවා ඒකට ඕනේ කරන හැම දෙයක්ම ඉතා ඉක්මනින් කටයුතු සිද්ධ වෙන්න කියලා මම හිතනවා ඒක වෙයි එහෙම. මම හරිම ආයෙත් කියන මම හරිම සතුටුයි මේ සිනමාකාරියක්
මේ 2026 අවුරුද්දේ මම හිතන්නේ මැයි මාසෙනේ වගේ පළවෙනි ප්‍රදර්ශනය තිබුණේ කේරළේ. ඊට පස්සේ ලංකාවේ දෙසැම්බර් මාසේ ප්‍රදර්ශනය වුණා. ඉතින් දැන් සිනමාකාරියක්. ඉතින් ලංකාවේ සිනමාව ඇතුලේ ඉන්න සිනමාකාරියක්. ඉතින් වාට විශ් කරනවා. මම දන්නවා වාට හොඳ විෂන් එකක් තියෙනවා, හොඳ ෆිලොසොෆි එකක් තියෙනවා, මොනවද කරන්න ඕනේ වාට මිනිස්සු ගැන හෘද සංවේදී මානුෂිකත්වයක් තියෙනවා. වා මිනිස්සු වෙනුවෙන් හැමදාම වැඩ කරේ. හෙටත් හිතන්නේ මිනිස්සු වෙනුවෙන්. ඒ වගේම වා නතර කරන්න එපා වගේ නවකතා ඒ සාහිත්‍ය රචනාව වා කරන්න ඕනේ. මොකද වා උගන්නමින් ඉන්න කෙනෙක් ඒව සම්බන්ධයෙන්. එතකොට මට ඉන්න බැරි වුණා ඉගෙන ගන්න. මම එන්න ඔයාලට මොනවද ඉගෙන ගන්නද මොනෝ? එහෙම නෑ. අපිට දන්න දේ වුණත් ඉගෙන ගන්න ගියාම ඒක ඇතුලේ නොදන්න හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම ඒ දැනුම එකතු කරන්න මම හරිම කැමතියි. එන්න ඕන වෙලාවක. මැරෙන මොහොතේ දක්වාම දැනුම අවශ්‍යයි. අනිවාර්යයෙන්. ඉතින් ඒ හින්දා මේ ඒවත් සාර්ථකව කරගෙන ඉස්සරහදී අපිට තව ඉතා ඉහළ මට්ටමේ මම කැමති සිනමාව එතෙන්ද එනවට. මම කැමති සිනමාවේ අන්තර්ගතය සිනමාවේ මේ సౌందර්යය අපිට ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන් නම් බයිස්කෝපුත් හැදෙන්න ඕනේ, චිත්‍රපටිත් හැදෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒක කර්මාන්තයේ පවතින්නේ ඔක්කොම ඕනේ. ඉතින් මම හිතනවා ඔයාගෙන් ඉතා හොඳ සිනමා නිර්මාණ අපේ ප්‍රඥාව වර්ධනය වෙන අපිට දැක්මක් හදාගන්න පුළුවන්. අපිට ඒක සාකච්ඡා කරලා අපි සංහිඳියාව මම කියන ඕනෑම විෂයක් සම්බන්ධයෙන් ඒට අදාළව කතා කරන්න පුළුවන් විදිහේ නිර්මාණ බිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඉතින් සුබ පතනවා. බොහොම ස්තුතියි මනෝ. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට සහ ඔයාගෙන් මේ වගේ දෙයක් අහන්න ලැබුණාට මම මාර සතුටුයි. ඒක තමයි අර වෙහෙස නැති කරන දේවල් තමයි මේ ඉතින් ඒකේ මගේ වෙහෙස හුඟක් අඩු කරන නිසා බලාපොරොත්තු ඇති කරන. චිත්‍රපටි පෙන්වන්න ඕනේ කියලා මම තව වැඩ කරන්න ඕනේ වෙනුවෙන් කියලා හිතවන මිනිස්සු හම්බ වෙන එක භාග්යක් ඇත්තටම මම හිතන්නේ අපිට ඒකට වැඩ කරන්න ලැබීම භාගයක් කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ අපිට ඒක මම කිව්වේ මට හීන බින්දනකොට හරි දුකයි. ඒ කියන්නේ අපේ දේශපාලන හීන බින්දනකොට ඉතින් අපේම යාළුවනේ දැන් ඉන්නේ. මීට වඩා තව මොනවද මනෝ රටක නේද? ඔව් ඉතින් දැන් මෙතන ඉහා අපිට වෙන බලාපොරොත්තුවක් නැත. ඒක තමයි. අපිට තියෙන එකම බලාපොරොත්තුව මේ තුලින් කොහොමද අපි ඉතුරු ටික හරි ගස්ස ගන්න කියලා. ඔව් එතකොට ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවාද කියන එක අපි නිරන්තරයෙන් කියන්නේ බැලෙනවා, දකිනවා, බැලෙනවා, අහනවා. Facebook එකේ නොලියුවත් ඉතින් ජිල්ලා සිටින හරිම ආදරයෙන් වැඩ කරන්න කියලා. සහ මම ඇත්තටම මම කියන්න කැමති නබි අපිට ඉන්න ඉතාම බලාපොරොත්තු සහගත සිනමාකාරියක්. ඇය අද වගේම හෙටත් කරන සිනමා නිර්මාණ ඇතුලේ ලංකාව ඉහළට ඔසවා තබයි තමන්ගේ නිර්මාණ වලින් කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මනෝ. එහෙම කරන්න. අනිවාර්යයෙන්ම ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ දැන් මට ඔයාව එහෙම කියනකොට මට තව මේ මම හිතනවා මම හිතට ගන්නවා මේක පෙන්වන්න ඕනේ, පෙන්වන්න වැඩ කරන්න ඕනේ, ඊළඟ එක හොඳට ලියන්න ඕනේ, ඊළඟ එක හොඳට කරන්න ඕනේ. එහෙම මම කියමින් හිටියෙත් ඒක අපිට දේශපාලනව එකට හිතන්න, දේශපාලනිකව එකට හිතන්න, කලාවෙන් එකට හිතන්න. එහෙම අපිට මම හිතන්නේ මනෝ අපිට ජීවිතේ හම්බ වෙච්ච වාසනාවම තමයි අපි හම්බවීම. අපිට මිනිස්සු හම්බ වීමනේ. අපි වැඩ කරපු අය මම කියන්නේ මගේ ජීවිතේ මට හම්බෙලා තියෙන ලොකුම වාසනා ගුණය තමයි මිනිස්සු මුණ ගැහිම. හොඳ මිනිස්සු මුණ ගැහිමනේ. ඔයයි මයි දෙන්නම දන්න අපේ යාළුවෝ කවුද කියලා. අපි වැඩ කරේ මොන මේ කට්ටියත් එක්කද කියලා. ඒකට ඒගොල්ලන්ගේ පිරිච්ච මනුස්සකම් වලින් මම හිතන්නේ අපිත් පෝෂණය වෙනවා. අපිත් පෙරෙනවා. අනිවාර්යෙන්ම මේ තව කෙනෙක්ගේ එකතු කරගන්න දැන් ඔය එකතු කරගන්න දැනුම එකක් මම එකතු කරගන්න දැනුම එකක්. ඒකට මේ දෙකක් එකට එකතු වුණාම එතනින් තව එකක් නිර්මාණය වෙනවානේ. ඔව්. එතකොට ඒක අලුත් එකක්. ඒක තව කෙනෙකුට වටිනවා. අනිවාර්යෙන්. ඉතින් ඒ වාසනා ගුණය තියෙනවා. මං හිතන්නේ අපිට අපි පොඩි රටක් වීම නිසා තව දුරටත් මේක අපි එකට එකතුයි. ඒකට මේ දේශපාලනික වශයෙන් වුණත් අපිට කිසියම් බලයක් ගොඩ නැගෙන්නේ එහෙමයි මං හිතන්නේ නේ. ඔව්. ඉතින් ඒ සියල්ලම බලාපොරොත්තු සහගතයි. ඉතින් බලාපොරොත්තු බින්දින්න එපා කියලා මෙහෙලා සිටිනවා. අපි මේ බලාපොරොත්තු සහගත භාවයත් එක්ක අපිට සතුටු වෙන්න පුළුවන් කියලා අපි හිතන සිතුවිල්ලකුත් එක්ක සහ නදී ගැනත් එහෙම තමයි. අපි පොදුවේ රට ගැන හිතනවා, සමාජය ගැන හිතනවා, අපි ගැන හිතනවා. මම ඔයාට පොරොන්දු වෙනවා මං ඔයාගේ බලාපොරොත්තු විඳින්නේ නැහැ කියලා. ඒසේ වේවා. Thank you so much. ඒ කියන්නේ හොඳ සිනමාවක් තුලින් අපිට නැවත රස විඳින්න පුළුවන් කියන එක.
හොඳ සිනමාවක් රස විඳින්න පුළුවන් කියන මම ඔයාලට පොරොන්දු වෙනවා. හරි. මේ පොරොන්දුවත් එක්ක එහෙනම් අපි ගිහින් එන්න. බොහොම ස්තුතියි නදී. බොහොම ස්තුතියි මම.